ආයිබෝවන් කොරියන් සරසවි අදත් වීඩියෝ එකක් දාන්න ලෑස්ති වෙන්නේ. දැන් මේ රෑ වුණත් මම ඔයාලට මේ වොයිස් මැසේජ් එකක් දාන්නේ. මේ වෙලාවේ මාත් එක්ක මගේ ක්ලාස් එකේ ළමයෙක් මැසේජ් කර කර හිටියා. ඒ ළමයා කියපු කතාව තමයි මේ නිෂ්පාදන අංශේ පහුගිය දවසේ ඇග්‍රීමන්ට් ආවනේ. ඒ ඇග්‍රීමන්ට් ආපු කාලේ එයාට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා තිනවා 6 වෙලා තියෙන්නේ. කොහොම හරි මේ ෆෝවර්ඩ් වෙලා නැහැ තාම. එතකොට මේ දැන් 6 කරලා ඒ කියන්නේ ෆයිල් අරගෙන කොහොම හරි නොදම්බෙන් අරගෙන 6 කරලා කවුද කියලා දන්නේ නැහනේ ලංකාවේ. ඉන්න කොහෙද කියලා දන්නේ නැහැ. එතකොට කන්ටැක්ට්ස් නැහනේ. ඒ නිසා ගෲප් වලට දාලා අහනවලු මෙයා ඉන්නවද කියලා අහනවලු. එතකොට ඇහුවාම දැන් ඔන්න ඒ ගෲප් එකේ ඉන්න අපේ ගෲප් එකේ ඇහුවොත් ඔන්න අහුවෙනවනේ කෙනෙක් කවුරු ඉන්නවා කියලා. ඉන්නවනම් ඒ කෙනා රූපේ දන්නවනේ. එතකොට එයා අරයට කන්ටැක්ට් කරාට පස්සේ එයා කියනවලු මම ඔයාලට ඔක ෆෝවර්ඩ් කරන්නම් ඇග්‍රීමන්ට් එක ලංකාවට එවන්න මට ලක්ෂ 36ක් දෙන්න කියලා. හරිද? ඕක තමයි ජාවාරම. එතකොට මම ඔයාලට කියන්න මොකද්ද ওই ක්‍රමය කියලා. ඕක දැන් එයා නම් කියන්නේ වයස වැඩි අයගේ ෆයිල් අරගෙන කියලා තමයි කියන්නේ. ඔය ඉතින් වයස මම කිව්වේ වයසෙන් ෆිල්ටර් කරන්න පුළුවන් කියලා. එයාලට ඇත්තටම ඕකේ කරන්න පුළුවන්. අපි කියමු ඔන්න අරබයිට් සජන්නිම්ලා ඉන්නවා. එතකොට අරබයිට් වලට මිනිස්සු දාන සජන්නිම්ලා. ඒ අය දන්නවනේ වෙනත් ඔය කම්පැනි වලට දානකොට මිනිස්සු දානකොට ඒ අයිතිකාරයෝ අඳුරනවනේ. ඒ අයිතිකාරයෝ තද වෙනකොට ආර්ථික මට්ටමින් වැටිලා ඉන්නේ. ආර්ථික අතින් කොරියාවේ සජන්නිම්ලා පවා දැන් මේ වෙනකොට වැටලා. ලංකාවේ තත්ත්වය දන්නේ. ඒ වගේම කොරියාවේ තත්ත්වය දරුණුයි. ඉතින් මේ වගේ අවස්ථාවක අපි කියමු චොන් මානවක් දෙනවයි කියලා. දැන් ලක්ෂ 36ක් කියන්නේ මම නිකන් කන්වර්ට් කරලා බැලුවා චොන් යුග්බෙක් මානමක්. ඉතින් ලොකු ගාණක්. එතකොට මේ චොන් මානමක් දෙනවා කියමුකෝ. සජන්නිම් කෙනෙක්ට. එතකොට ඔයාව ගෙන්නන්න කැමති වෙන්න පුළුවන්. මොකද චොන් මානමක් දෙනවා නම් ඒ සජන්නිම් ඔයා ගෙන්නලා හැබැයි මෙහෙම එකක් තියෙනවා. ගෙන්නුවට පස්සේ මාසෙන් අස්සෙලා යන්න කියයි. මොකද හේතුව චොන් මානමක් දීලා දැන් එයා චොන් මානම අරගෙන ඊට පස්සේ එහෙ වැඩ එයාට දෙන්න නැත්තම් කම්පැනියේ ඔයා වැඩ නැහැ නේ එයාට. හරි ඔයාට නිකන් පඩි දීදී ඉන්න චොන් මානම අරගෙන බෑනේ. එතකොට එක මාසෙක සමහරට පඩි දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ආපු ගමන් හරවල ඇවිල්ලා තමයි කරන්නේ. කම්පැනියට වීසා ගහනවා. ගහලා තමයි කම්පැනි එක යනවා. එක්කන් ගියාට පස්සේ අස්සීම ලියුම දෙනවා. එතකොට එයාට දවස් ගානක පඩියක් වෙන්න පුළුවන් දෙන්න. ඉතින් සමහර මාසෙක වෙන්න පුළුවන්. කොහොමද චොන් මානමෙන් එයාට අඩුම තරමේ පල්පෙක් මානමක් අතිතුරු වෙනෝනේ. එතකොට ඒක මේ අද එයාලගේ ආර්ථිකය හැටියට ඇති. ඉතින් ඔය වගේ දෙයකට සජන්නිම් කෙනෙක් කොහොම කැමති වෙන්න පුළුවන්. පොඩි කම්පැනි වල සජන්නිම්ලා. එතකොට අර අරබයිට් සජන්නිම් හරහා තමයි කන්ටැක්ට් වෙන්නේ. එයාට කීයක් හරි යනවා කියමුකෝ අපි. පෙක් මානමක්වත් යනවා කියමු එක්කෙනෙක්ගේ. එතකොට ඕපෙක් මානමක් විතර සාමාන්‍යයෙන් එතකොට අර ඔය ලංකාවේ කෙනෙක්නේ ඔක කන්ටැක්ට් කරන්නේ. ලංකාවේ කෙනෙක් තමයි ඔක කරන්නේ. මොකද ලංකාවේ කෙනෙක් මේක කන්ටැක්ට් කරලා දෙන්නේ කොරියන් අයට. එයා තමයි අර මේ ගෲප් එකෙන් හොයන්නේ. ඔය අය කවුද? කොරියාව තුල දැන් වැඩ කරන අය. අපේ අය ඉන්නවා ජිල්මාට් කාර්ය ඕන තරම්. ගිය තැන හොරකමනේ. එතකොට ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒ කෙනා 10 දිනක් අල්ලගත්තා කියලා. එතකොට එයාට සාමාන්‍යයෙන් අපි ඕපෙක් මානමක් ඉතුරු වෙනවා කියමු. අර දෙන්නටම ගිහිල්ලා ඕපෙක් මානමක් ඉතුරු වෙනවා කියමුකෝ. ඒ ඕපෙක් මානම නිකන් කන්වර්ට් කරලා ලංකාවේ රුපියල් වලට ලක්ෂ 10කට වැඩි. එතකොට 10 දිනක් අල්ලගත්තොත් නිකම්ම කෝටියයිනේ. මොනව ගන්නද වැඩ කළාද? නිකම්ම හොරකම් කරලා. මිනිසුන්ගේ මේ රීරිය මහන්සි උරා මොනවයි කියන්නේ ඔයගේ වැඩවල තමයි. හරි. එතකොට ඕක දැන් අපි කියමු ඔන්න දැන් ඔයාව අහුණා ඔන්න ඔය වගේ ගෲප් එකක වෙනකොට ඔයාට ලක්ෂ 36ක් දෙන්නක් තියෙනවා කියලා. ඔය ලක්ෂ 36 දැන් ගොඩක් අයගේ පොත්වල සල්ලි නැහැනේ. ඉතින් ගෙදර තියෙන ඉඩමක් හරි ගේ හරි උකස් තියලා වෙන්න ඕන ඔය දෙන්නේ. නැත්නම් වාහනේ විකුණලා එහෙම දෙන්න පුළුවන් අය ඉන්නව නැති ලංකාවේ සල්ලි නැති වුණත් ඒවා මොනවා හරි තියෙන දෙයක් මේ ඉඩමක් කඩමක් ගෙයක් දොරක් වාහනයක් කරේ මේ තියෙන මිනිස්සු ඉන්නවනේ. හරි පොතේ නැති වුණත් දෙන්න පුළුවන් හැකියාව තියෙන අය අර වගේ දෙයකට පෙළඹෙනවා. ඉතින් පෙළමුණොත් අන්න අර විදියට අර ලංකාවේ කෙනාට ලක්ෂ 10කට වැඩි මුදලක් ඊට පස්සේ කොරියාවේ කෙනාට චොන් මානමක් ඊට පස්සේ ඕක සම්බන්ධ කරපු කෙනාට පෙක් මානමක් විතර යනවා වෙන්න පුළුවන් නේ. හරිද? එතකොට ওই ඇග්‍රීමන්ට් එක ওই විදියට ගෙන්න ගන්න ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ හිතුවද? ඔයා දැන් ඔන්න ලංකාවේ තිවිච්ච ගෙයක් එකපාර දැන් විකුණන්න බෑනේ. වාහනයක් උනත් එකපාර විකුණන්න කියලා ගොඩක් අඩු මුදලකට දෙන්න වෙන්නේ. දෙන්න පුළුවන් බැරි නෑ දෙන්න වෙන්නේ අඩු මුදල. ඒක පාඩු වෙනවා. අපි කියමු ලක්ෂ 50ක් දෙන වාහනය ලක්ෂ 40කට දෙන්න වෙන පුළුවන් හදිසි දෙනකොට. ඒතකොට එතනම ලක්ෂ 10ක් පාඩුයි. එහෙම නැත්තම් උකස් තියෙනවා. ඕකනේ දේශම ක්‍රමේ. උකස් තියුවාම පොලිය
එතකොට අපි ලක්ෂ 35ක් අපි 40ක් ගන්නවා කියලා 40ට පොලිය ගෙවිලෙනකොට ඒක මාසෙට ඒක ඉවර වෙනකන් ගෙවන්න එපා. ඒ කියන්නේ මේ බැංකුවකින් ලෝන් එකක් ගන්නවා කියන්නේ 100ට 20 කියයි 10 කියයි හෝම් පොලිය. එතකොට මේ ලක්ෂ 10ක් ගන්න කෙනාට ලක්ෂයක් ගෙවන්න ඕන පොලිය. ඊට පස්සේ අර ලක්ෂ 10 බේරනකම්ම ඒ ලක්ෂ ගෙව ඉන්න ඕන. ඔහොමනේ යන්නේ. එතකොට මේ කල්පනා කරලා ලක්ෂ 40කට ලක්ෂ 4ක් ගෙවන්න ඕන. හරි. ලේසි වැඩක්ද? නන්නත්තරයි නේද? ඒතර පොලියට ගත්තොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර තැන්වල 105ක් දෙනවා, සමහර තැන්වල 10ට, සමහර තැන්වල 20ක් දෙනවා. ඒතකොට ඔහොම ගිනි පොලිකාරයෝ ඉන්නේ. ඔහොම කෙනෙකුට අපි 105කට වුණත් 50000ක් දෙන්න බෑ. ලක්ෂ 10ට. ඊට පස්සේ ලක්ෂ 20ට ලක්ෂ 40ට ගුණ කරලා බලන්නකො ලක්ෂ 2ක්. එතකොට ඔය වගේ මුදලක් ඔයා අරගත්තොත් ඔයාට ඇත්තටම කොරියාව කියලා ගෙවන්න පුළුවන්ද ඔක? අපි කියමු ඔන්න අතේ සල්ලි තිබ්බා කියලා. ඔන්න එකපාර මොකක් හරි ඉඩමක් පාඩුවට විකුණගෙන හරි එකපාර කරගත්තා. ලක්ෂ 36ක් හදාගෙන මෙයාට දෙන්න එපා නේද? යන්න න. එතකොට ඔන්න 36ක් හදාගත්තා කියමුකෝ. හරි 36 හදාගත්තාම අර ලක්ෂ 50ක විතර යන ඉඩමක් ලක්ෂ 36කට විකුණනවා හදාගත්තා. එතකොට එතන නිකම්ම 14ක් පාඩුයි. ඊට පස්සේ ඕක දුන්න කියමුකෝ. දීලි වෙලලා අර මිනිහා ලක්ෂ 10ක් විතර කඩා ගන්නවා. සජන්නිම් චොන්මානවක් ගන්නවා. තව කවුරු හරි අතරවැදිකාරයෙක් පික්මානවක් විතර ගන්නවා. ওই ටික මේ එලා ඔයා කොරියාවට ගියා කියමුකෝ. කොරියාවට ගිහිල්ලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ ගියපු ගමන් අර සජන්නිම්ට දෙන්න වැඩක් නැහැ. ඔය කොහේ හරි අතු ගන්න හරි කොහේ හරි දිදී වැඩ ඉඳලා ඔයාට කොහොමත් එයා දැන් මෙහෙ කෙනා කියනවනේ යන විදිය කොහොමද කියලා. ඒකටත් කැමති වෙලා තමයි ඔයාට යන්න වෙන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් අස් කරනවා. නැත්තම් මාසයක් ඉඳලා අස් කරලා දානවා. උදම්බොර ලියුම දැම්මා ඔයා ගිහලා කම්පැනි එක හොයා ගන්න ඕන. හරි ඒකට කැමති වෙලා තමයි යන්නේ. දැන් ගොඩක් අය හිතනවා ආයු මොකද්ද කොරියා ගියහම ඇතුළට පැන ගත්තාම ඇති මේ කම්පැනි ඕන තරම් තියෙනවා මේ අර හේම එකේ කියලා. හරිද? මම වෙන දෙයක් කියන්න. ඔයාට ලියුම දැම්ම කියමුකෝ ඔන්න ගිහිල්ලා සතියේ. හරි. ඒක ඔයා ජයග්‍රහණයක් විදිහට හිතයි. මොකද්ද වෙන්නේ? ඊට නොදම්බුවෙන් ආයි කම්පැනි එකක් ඉල්ල ගන්න පුළුවන්. හරිද? නොදම්බුව ඔයාට දෙන කම්පැනි වෙලේ තියෙනවද කියලා ඔයා දන්නවද? ඒ පැත්තේ කම්පැනි එක නැත්තම් ඔයාට සිද්ධ වෙනවා ඔයා ඉන්න තරක් කොහේ හරි හොයාගන්නත් වෙනවා ඒ අතරේ. හරිද? කම්පැනි එකක් ඔන්න කියමු මේ අපි කියමු මේ පැත්තේ කම්පැනි නැහැ කියලා. ඒ වුණොත් ඔයාට වෙන නොදම්බුවක් හොයාගෙන යන්න වෙනවා. දැන් අද තියෙන තත්ත්වේ කොරියාවේ. ගොඩක් නොදම්බුවල කම්පැනි නැහැ. අර ලංකාවේ අය ඉල්ලුවොත් නේ අපිට දෙන්නේ. වියට්නාම් අය ඉල්ලලා තියෙන මේ කම්පැනිට අපිව දෙන්නේ නැහැ. හරිද? එහෙ නැත්තම් අපේ අය ඉල්ලපු කම්පැනි නැත්තම් එයා නැහැ කියනවා. නොදම්බුවට ගියාම. රෙජිස්ටර් වෙන්න පුළුවන්. මාස 3ක් ටෙම්පරරි වීසාත් වදිනවා. හැබැයි ඒ අතරේ එහෙම නැහැ කිව්වොත් ඔයාට ඉන්න තැනක් තියෙන්නත් එපා. එහෙ යාළුවෙක් හිටියොත් කාමරයක ඒකත් උඩරිම සතියක් දෙකක් වගේ ඉන්න පුළුවන්. ඊට පස්සේ යාළුවගේ හැටි දැනගන්න පුළුවන්. හරි? අපි ඔයයි ඉඳලා තියෙනවා. අපි දන්නව වෙන දේ. එතකොට සතියක් දෙකක් යනකොට එතනින් යන්න වෙනවා. ඊට පස්සේ ආයෙ කොහේ හරි ගිහලා පන්සලක වැටෙන ඉඳී ඔහොම ඉඳලා කම්පැනි බලනේව හරි නැතුව OT නැතුව නැත්තම් මේ බේසික් සැලරි විතරයි නැත්තම් කරන වැඩේ හරියන්නේ නැහැ. ඔහොම වෙලා සමහරට පුල් පොප් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ අතර කාලේ ඔයා ඉන්නේ කොහොමද? ඔයාට සල්ලි කොහෙන්ද? ඒතර ලංකාවේ ඉන්නේ සල්ලි ගෙන්න ගන්න. මොකද පඩියක් හම්බුන්නේ නැහනේ. එතකොට වැටෙන අමාරු හිතා ගන්න. ඕන්න දැන් අපි කියමු කම්පැනි එකට ඔන්න කොහොම හරි කරලා ගියා කියලා. කොහේ හරි ඉඳලා මාස දෙකක් විතර ඉඳලා කටු කාලා ලංකාවෙන් සල්ලි ගෙන්නගෙන රටේ තියෙන සතේ නැති කරගෙන තව ඉතින් එපාර අර පොලියට ගත්ත එක කෙනෙක් නම් තව සල්ලි ගෙන්න ගන්න තව මොකක් හරි ලංකාවේ ඒවා විකුණන්න වෙනවා. ඔහේ ජීවත් වෙන්නේ. ඇයි අර මාස දෙකේ දුවා ගන්න කොහොම හරි දෙකේ තුනේ නොදම්බු කාලේ දුවා ගන්න. කම්පැනියක් හොයා ගන්න. නිකන් පුළුවන්ද? බස් එකේ වන්දේ ගන්න පුළුවන්ද? වතුර ටික වන්දේ ගන්න කොරියාවේ. ඊට පස්සේ ඔය ඔක්කොම කරා කියමුකෝ. හරි දොන්න යනවා කම්පැනි එකට. ඊට පස්සේ අර අපි කියමු සල්ලි තිබිච්ච කෙනෙක්ට ගැටලුවක් නැහැ. සල්ලිනේ. එතකොට පොලියක් ගෙවන්නේ නැහැ නේ. පොලිය ගෙවන කෙනෙක් තමයි හත් දමාරුක වැටෙන්නේ. ඔය උකස් තියාගෙන හරි එහෙම යන අය ඉන්න ඕන තරම්. ඒ අය හත් දමාරු ගන්න. මොකද මේ කම්පැනි එකට ගියපු ගමන් පඩි දෙන්නේ නැහැ නේ. මාසයක් වැඩ කරනවා. සමහරක් කම්පැනි වල මාසයක් පඩි තියාගෙන ඊළඟ මාසේ තමයි දෙන්නේ. ඒ කියන්නේ මේ මාසේ වැඩ කරාට පස්සේ දොන්න 10 වෙනිදා පඩි දෙන්න තියෙනවනම් 10 වෙනිදා දෙන්නේ ඊළඟ මාසේ 10 වෙනිදා තමයි දෙන්නේ පඩිය. එහෙම තමයි තියෙන්නේ. ඒ කොරියාවේ එක පඩි ක්‍රම තියෙනවා. එතකොට මාසෙ තියාගෙන දෙන ඒවා කියන සමහරක් ඒ වගේ දවස් ගානට වැඩ කරත් ඒ ඉස්සරහ පඩි දිනයක් තියෙනවා දෙනවා තියෙනවා. හරිද? ඒ දුන්නත් ඉතින් දවස් ගානට හැමනේ මාසයක් වැඩ කරනකොට එතකොට මෙහි අර අපි කියමු මේ මොකක් හරි කරගෙන ගියපු කෙනෙක් පොලියට සල්ලි අරගෙන ගියපු කෙනෙක්ගේ පොලිය හිර වෙලා. හරිද? ඒ වගේ ඒවා ගන්න බෑ. දැන් ආස්තේල ඉඳපු කාල සීමාව වල හිතනෝනේ ශනිකව කොරියාවේ කම්පැනි හොයන්න පුළුවන්. එහෙම හොයන්න බෑ කොරියාවේ කම්පැනි. කොරියාවේ කම්පැනි අද ගොඩක් අඩුයි වැඩ තියෙන කම්පැනි. ඒ වගේම ගොඩක් පුරප්පාඩු අඩුයි.
ඉතින් ඒ නිසා ඔයාලා හිතන විදියට කොරියාවේ සුරංගනා ලෝකයක් නෙවෙයි. ඊට පස්සේ ගියා කියමුකෝ. ගියාට පස්සේ අන්න අර ප්‍රශ්න ටික එනවා. දීර්ඝ කාලීනව මාස ගානේ අර මිනිහට පොලි ගෙවන්න ඕන. පොලියට අරන් ගියා නා. ඊට පස්සේ අර වාරිකේ අඩුුනේ නැත්තම් දිගට මේ පොලියම ගෙවන්නත් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ගත්ත මුදල ලක්ෂ 36 ඔයා එකපාර ගෙව්වේ නැත්තම් එහෙම නැත්තම් කොටහ ගෙවනකොට පොඩි ගානනේ අඩු වෙන්නේ. ඒතකොට පොලිය පොඩ අඩු වෙන්නේ. එහෙම පොලිය දෙන අයත් ඉන්නවා. නැත්තම් අර පොලියම දිගටම දෙන්නත් ඕන. එතකොට ඔයා බලන්න මාර අමාරුවකට වැටෙන්නේ. කොරියාවේ පඩිය කීයද? අපි කියමු 4.50ක් කියලා බේසික් සැලරි එක. අතලත් ඩොලර් රේට් එකත් එක්ක බැලුවා 4.50ක් 4.60ක් වගේනේ වැටෙන්නේ. එතකොට ඕකේ වියදමක් නැද්ද? ඔය 4.60ම ඔයාලට හම් වෙනවද අතට? බේත් කාඩ් එකට ගිහිල්ලා ඊට පස්සේ මේ කුක්මින් වලට කැපිලා ඒ අනිවාර්ය කැපෙන දේවල් තියෙනවා. ඊට පස්සේ සේගම් කැපිලා බදු වරේ මේ කැපිලා ඕවා කැපිලා කෙටිලා එනකොට මාන් 200 අපි කියමු 20කට 25කට අස්සම් කරලා ගියා කියලා. මාන් 200ක් 200ක් නෙමෙයි 190ක් වෙන්න පුළුවන් හම්බෙන්නේ. මාන් 35ක් විතර එක එකට කැපිලා. එතකොට ඒ ගාන අර 4.50 කියන ගානේවත් නැහැනේ. එතකොට ඒක වෙන්න පුළුවන් 3.90ක් 3.80ක් වෙන්න පුළුවන්. ලංකාවේ මුදලේ. ඔයගේ අතට එන ගාන කොරියාවේ වැඩ කරලා. ඊට පස්සේ එහෙ ජීවිතේ වියදමක් නැද්ද? එහෙ කන්නේ බොන්නේ නැද්ද? හරි. ඒ කාමර වලට කම්පැනියෙන් කපනවනේ. ඒ ගන්න කම්පැනියෙන් කාමර වලට කපනවනේ. නැත්නම් කාමරයක් පිටින් ගන්නවනේ. ඒවට වෙනම වියදමක් යනවා. කැරන් බිල්, ගෑස් බිල් ගෙවනවා නම් ඒ වෙනම වියදමක් යනවා. හරිද? ඔයාලා හිතනවද මේ කොරියාවේ වියදමක් නැති රටක් කියලා? හරිද? එතකොට ඔක්කොම කැපිලා කෙටිලා අපි කියමු 90ත් අතරලා දාලා ලක්ෂ 3යි ඉතුරු කියලා. ඒ පාර ලංකාවේ මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද? ඔයගේ යැපෙන කට්ටිය ඉන්නවනම් ඔය එයාට ජීවත් වෙන්න සල්ලි දෙන්නේ නැද්ද? ඇත්තටම බැලුවොත් ලක්ෂ 2.50ක් 3ක් වගේනේ අපිට කොච්චර කරත් පොතකට ඉතුරු කරන්න පුළුවන්. ඩිපොසිට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතුරු වෙන සල්ලි, වියදම් වෙන සල්ලිනේ ගොඩක් තියෙන්නේ කොරියාවේ පඩිය ගත්තාම. එතකොට ඒ පඩියෙන් කොහොමද ඔයා අර විදියට ලෝන් එකක් ගහලා හරි එහෙම ලෝන් එකට වඩා ඕක වෙන්නේ පොලියට ගන්න එක. නැත්තම් මොකක් හරි විකුණලා ඒකේ පාඩුව එහෙම් පිටින්ම කුඩු පට්ටම්. හරි. අපි මං කිව්වේ ලක්ෂ 50ක ඉඩමෙන් ලක්ෂ 36 නම් ගත්තේ ලක්ෂ 14ක් එතනම කුඩු. ඊට පස්සේ අපි කියමු ඉඩමක් විකුණපු කෙනෙක්ට පොඩි chance එකක් තියෙනවා. මොකද එයාට පොලිය ගෙවන්න නැහැනේ. වාරික ගෙවන්න නැහැනේ. ඊට පස්සේ එකතු කරන් යන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඔයාට තේරෙයි ඔයා මේ කරේ දේ වැඩක් නැහැ කියලා. ඇයි මොකද හේතුව අපි කියමු ලක්ෂ 3යි ඉතුරු කරන්න පුළුවන් කියලා. මං ඕන වැඩි කරා. හරිද? ලක්ෂ 3ක් ඉතුරු කරන්න පුළුවන් හැම මාසෙම ගෙවල් වල වියදම් කොරියාවේ කැපෙන කෙටන ඒවා කොරියාවේ ජීවත් වෙන්න යන වියදම් ඔක්කොම අතහැරලා ඔන්න ඔයාලට පඩි තියෙන කම්පැනියක් සාමාන්‍ය OT පැය 2.5ක් තියෙන එකක් දවසකට හම්බෙලා ඔන්න මේ ලක්ෂ 3ක් අතට ඉතුරු කරගන්න පුළුවන් කම්පැනියක් හම්බුනේ කියලා. එතකොට ඔයා මාස 12ක් ඉන්න ඕන නේද අර ලක්ෂ 36 ගෙවපු එක කවර් කරගන්න. ඒ කියන්නේ පොලි මොකුත් නැති කෙනෙක් මම මේ කියන්නේ. පොලි කාරෙන් නම් කොහොමත් විනාසයි. එතකොට අවුරුද්දක් දුවන්න ඕන. ඇත්තටම මේ කෙනෙක් ඔයාව කොල්ල කාපු නිසා තමයි ඔය අවුරුද්දම දුවන්නේ. ඒතර ඔයා වැඩ කරාට වැඩක් නැහැ. මොකද අරකටනේ හම්බ කරන්නේ. එතකොට ඇත්තටම ජීවිතේ එපා වෙනවා. මට නම් එපා වෙනවා. මොකද මේ වැඩේ කරාට වැඩක් නැහැ. මේ ගෙවපුව කවර් කරන්නේ නෙමෙයි වැඩ කරන්නේ. ඇත්තටම මේ අවුරුද්දක් විතර ඒ නිකම් මිනිස්සෙක් ලක්ෂ 36ක. ඒ කියන්නේ අතේ තියච්ච ලක්ෂ 36ක් දුන්නොත් ඒත් එහෙමයි. අර විදිහට පොලිය වෙලා ගියොත් බෙල්ල වෙලා දාගෙන මැරෙන්න හිතේ. හරිද? ඕක තමයි කියන්නේ තියෙන්නේ කොරියාව සුරංගනා ලෝකයක් නෙමෙයි. මම කවදාවත් කොරියන් සරසවියෙන් කොරියාව සුරංගනා ලෝකයක් කියලා කවදාවත් කාටවත් කියලා නැහැ. හරිද? මම ඒක ඇත්ත කිව්වේ. ඉතින් අපි ඇත්ත කියපු මිනිස්සු දැන් කොහෙවද මේ විසික් කරලා ගිහිලා තියෙන්නේ. ඇත්තටම මේ ලෝකේ නැහැනේ කතන්දරය. මම ඔය දැන් කිව්වෙත් ඇත්ත. ඔය වගේ වෙච්ච අයට වෙන දේ තමයි මම ඔය කිව්වේ. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න මේ කොරියාවේ යන එක රජෙන් කරපු වැඩක්. ඒකේ අදටත් රජයේ ගාස්තු ටිකට් ගාස්තු ට්‍රේනින් වලට අවශ්‍ය දේවල් ඔයාට බඩු මුට්ටු අරන් රෙදි අරන් යන්න ඕන බෑගේජ් එක ගන්න ඕන ඊට පස්සේ ප්‍රවාහනය කොහරි වාහනේ මේ එයාපෝට් එකේ වාහන යන වාහනයක් අල්ල ගන්න ඕන ඌව විතරනේ යන්නේ හරිද ඒ ඇරෙන්න වෙන ගාස්තු ගෙව්වේ නැහැ අද තියෙන්නේ අර විදියට සජන්නිම් කෙනෙකුත් බොරුවට හදලා චොන් මානමක් විතර දීලා ඊට පස්සේ අතරමැදියෙකුත් පෙක් මානමක් විතර දීලා හදලා ලංකාවේ කොහෙවත් යන මිනිහෙකුත් ඔයා හොරා කාපු එකක් නෙමෙයිද වෙලා තියෙන්නේ ලක්ෂ 10 ගානේ බලන්න 10 දිනක් අල්ලගත්තොත් කෝටියක්. ඇත්තටම මේ නැති මිනිස්සෙ නැති බංගස්ථාන වෙන්න ඇති මිනිස්සයා තව තව වර්ධනය වෙන්නත් කරන වැඩක් තමයි ඔය වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා පොඩ්ඩක් මොලේ නැත්තම් කල්පනා කරලා බලන්න ඔය වගේ වට අහු වෙනවද නැද්ද කියලා. දැන් ඕක මම කරපු විදියක් කියන්න ඔය වෙබ් එකේ වයසකම අය ගොඩක් අඩුයි. ඔල්ලෝනේ මේ විභාගෙ ලියලා ඉන්නේ. අද වයසකම අය එන්නේ නැහැ කියලා දැනගෙන ඇග්‍රීමන්ට් එනවා අඩුයි කියලා දැනගෙන ලියන්නේ. දැන් ඔය ගෑනු තමයි වගේ තමයි. ගෑනු ළමයි තු ලොකු ප්‍රමාණයක් නැහැ නේ පිරිමි ළමයි සාපේක්ෂව බැලුවාම. එතකොට ඒ අයගේ වයසෙන් බැලුවොත් ඒ අය තෝරන්න ලේසි. මොකද හේතුව අපි කියමු අවුරුදු 28
32 අතර කට්ටිය තෝරනවායි කියලා. එතකොට එයාලා ෆිල්ටර් එක දුන්නාට පස්සේ ඒ අය ප්‍රමාණය පොඩ්ඩයි ඉන්නේ. ඕක වයස අපි 25 26 යනකොට වැඩි ප්‍රමාණය. ඒතකොට තෝරන්න අමාරුයි. ඉතින් මේ කට්ටිය කරන්නේ දැන් මේ අමාරුවෙන් වැටලා ඉන්න අය වයසක අය ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. එහෙම මානසිකත්වයන්නේ හැදිලා තියෙන්නේ. ඒ වුණාට එනවා. මගේ ආපු අය තියෙන මේ කාර්තුවේ. එතකොට ආවට මිනිසුගේ මානසිකත්වයේ හැදිලා තියෙන වයස නම් එන්නේ අර එහෙම කොහොම හරි යනවයි කියලානේ හැදිලා තියෙන්නේ. එතකොට මෙයාලා ටාගට් එක වෙලා තියෙන්නේ වැඩි වයස අය ෆිල්ටර් කරලා ගන්නවා. පිටුව ගත්තට පස්සේ ඔන්න පිටුවේ තියෙන අයට මේ කට්ටිය අපි කිව්ව අර සජන්නිම්ලා දාලා 10 දිනට විතර මේ හයර් කරලා ඊට පස්සේ ඒ ෆොටෝ දාලා ගෲප් එකේ හොයනවා මේ මිනිහා ඉන්නවද කියලා. අහුණ ගමන් ලස්ස 36ක් දෙන්න අපි ඔයාලට ෆෝවර්ඩ් කරලා දෙන්නම් කියලා මෙහෙම කරනවා. හරිද? එතකොට මේ ෆෝවර්ඩ් කරලා අපි කියමු මේ ඒකට අහු වුණා කියලා. අහු වුණොත් අර සල්ලි දීලා තමයි යන්න වෙන්නේ. හැබැයි හෙව්වේ අන්න අර මං කිව්ව ක්‍රමයට. එහෙම නැතුව විශේෂ දක්ෂතාවයක් නෙවෙයි. ඕකේ ඉන්න අර සෙටින් වලින් හදාගෙන මේ වයසෙන් තෝරගෙන ඔය කවුද කියලා දන්නේ නැහනේ. එතකොට අර මං ඒකයි ඔයාලට කිව්වේ අහඹු විදියකට තමයි ඕකේ තෝරනවන් තෝරන්න වෙන්නේ. හරිද? එහෙම මේ ඩිරෙක්ට් තෝරන්න කියෝ තෝරන්න අමාරුයි. දැන් ඔයා යාට දුන්න කියමු විස්තර. එතකොට ඒ විස්තරයට යාට හොයන්න බෑ. ඒ පිටුවේ ඔයාගේ ෆොටෝ එකයි ඔයාගේ විස්තරේ ආවොත් වෙබ් එකේ පෙන්නුවොත් හොයන්න පුළුවන්. ඒ සජන් නිම්ලට දීලා තියෙන ලිමිට් එකක්. එයාලට මේ ඕන විදිහට ඉඳන්න බෑ. හරිද? එයාට පුළුවන් වයසෙන් පුළුවන්, උස බරෙන් පුළුවන්, ලකුණෙන් පුළුවන් වෙන්න පුළුවන්. ඕවගෙන්නේ තෝරන්න පුළුවන්. එහෙම නැතුව මේ પાස්පෝර්ට් නම්බරේ තියෙන කෙනා මට දෙන්න, මේ රූපේ ඉන්න කෙනා මට දෙන්න. හරි? ඊට එහෙම කියලා ඉල්ලන්න බෑ. හරිද? එහෙම ක්‍රමයක් ඕකේ නෑ. අර විදියට පිටුවේ ආවනම් ඔන්න ඒ පිටුවේ ඔයාගේ මේක තිබුණා නම් ඔයාට ඔන්න ඇග්‍රීමන්ට් එකක් එවුව වෙන්න පුළුවන්. මම ඒක පිළිගන්නවා. හැබැයි මේ කරන්නේ වෙන කතන්දරයක්. මේ කරන්නේ අර පිටුවම බලලා ඒ පිටුවේ ඉන්න අයට හයර් කරලා ඒ අය මේ අර ලංකාවේ කෙනා කරන්නේ ඒක ගෲප් එකට දාලා මේ කෙනා ඉන්නවද කියලා බලලා ඊට පස්සේ ඉන්නවනම් බ්ලැක්මේල් කරලා සල්ලි ගන්න කේස් එකක් තමයි ඔය යන්නේ. ඉතින් ඕකට අහු වෙනවද අර මං කිව්වා වගේ අහු වෙලා ගිහලා නන්නත්තර වෙනවද කියලා හොයලා බලන්න. හැබැයි සල්ලි තියෙන කෙනෙක්ට කොරියාවේ ගිහලා නිකන් ආතල් එකේ ඉන්න කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්. මොකද ලක්ෂ 36ක් නිකන් දෙන්න තියෙන පොතේ. ඒක දීලා දාලා කොරියාවට ගිහලා හම්බ කරගෙන ඊට පස්සේ ඔහේ ඉන්නව අර 36 අමතක කරලා දාලා. එහෙම ඉන්න පුළුවන් කෙනෙක්ට මං කිසිම දෙයක් මේ ගැන කියන්නේ නැහැ. එහෙම නැතුව දුක් මානසික හම්බ කරන්න අවශ්‍ය මිනිස්සෙට ඕක නෙමෙයි ක්‍රමේ. හරිද? ඕක කොහොම කරොත් හද්ද අමාරුවක වැටෙන්නේ අද කොරියාවේ ගියෝ. අපි ඉඳපු කාලේ නම් ඔන්න අර බයිට් හරි තිබ්බා. හරිද? දැන් ඇත්තටම වැඩ නැහැ. ඒතර වැඩ නැති කොරියාවක ගිහිල්ලා වැඩ හොයන්න ගත්තොත් ඔයාට වඩා අමාරු වෙන්න මිනිස්සෙක් තවත් නැහැ. ඒ වගේම යාළුවෝ එහෙම ඉන්න කෙනෙක් වෙන්නත් ඕන එහෙම යනවනම්. මොකද එතකොට යාළුවෙක්ගේ කම්පැනියට ගිහිල්ලා හරි පොඩ්ඩක් වැඩක් කරලා අර නොදම්බු කාල සීමාව කීයක් හරි හොයාගන්න හරි යෑකි. එහෙම නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව කොරියාවේ නම් ওই විදිහට යන්න එපා. ඔයා හිතන්න එපා කොරියාවට පය ගැහුවා කියන්නේ මං දිනුම් කියලා. හරිද? එහෙම ලෝකයක් ඔය කොරියාව තුල අපි ඉන්න කාලේ තිබ්බෙත් නැහැ. හරිද? කම්පැනි හොයාගන්න බැරුව පුල් පොප්පය පන්සල් ගානේ වැටිලා ඒ කාලේ තිබු හැටි අපි තමයි දන්නේ. ඒ කියත් කම්පැනි දවස් දෙකක් වැඩ කරනවා ආයෙ වැඩ නැහැ. ආයෙ වෙන කොහෙරි යන්න ඕන. කොහොම තමයි ඔහේ ජීවිතේ. අපි මම අඳුරන අය ඉන්නවා අවුරුදු 15 20 නාකි වෙලත් එහෙට වෙලා පුල් පොප් ඉන්නවා එන්න විදියකුත් නැහැ. හම්බ කරපු සල්ලියකුත් නැහැ මොනවා වෙලාද කියලා දන්නෙත් නැහැ. ඔහොම චරිතත් එහෙ ඉන්නවා. ඔයාලා හොයලා බලන්න. ඉතින් හැමෝම එක වගේත් නැහැ. ඔයාලට කියන්න තියෙන්නේ ඇත්තටම කොරියාවේ යන්න ඕන මේ කාටවත් මේ ඒජන්සි කාර්යයන්ට සල්ලි දීලවත් මේ මෙහි ඉන්න මිනිස්සු මේ කාක්කන්ට සල්ලි දීලවත් නෙමෙයි. ආණ්ඩුවේ රජයේ මුදල ගෙවලා ටිකට් එකේ ගාස්තුව දීලා ඒ අදාළ ගාස්තු ටික විතරක් ගෙවලා යනවා නම් යන්න. එහෙම නැත්නම් අර සල්ලි තියෙන මිනිස්සු නිකන් ආතල් ගන්න මිනිස්සු ගියාට කිසි ගැටලුවක් නැහැ. ওই විදියට. හරිද? වැඩේ තියෙන්නේ මේවා ඉන්නේ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු දන්නේ නැතුව කොරියාවේ ගියාම ඔක්කොම හරි කියලා අහු වෙනවා. මම ඒකයි මේ කතාව කිව්වේ. හරිද? මට මේක ඇති වැඩක් නැහැ. ඔයාලට පුළුවන් නම් මේක මිනිසුන්ට ෂෙයා කරලා මේ අමාරු වැටෙන මිනිස්සු බේර ගන්න මේක එක්තරා විදිහක පිනක් වේවි. මොකද හේතුව ගොඩක් අය හිතාගෙන ඉන්නවා කොරියාවේ ගියා, ඊශ්‍රායෙල් ගියා, මේම කොහෙ ජපන් ගියා ඔක්කොම ගොඩ කියලා. එහෙම එකක් නැහැ. ඔය හැම රටේමත් ඔය කොරියාව වගේම තමයි කම්පැනි හොයන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඔය කියන තරම් සුන්දර කතාවක් නෙමෙයි. ඒ වගේම මාසයක් වැඩ කරනවා කියන්නේ එච්චර සුන්දර කතාවක් නෙමෙයි. ඒ වගේම දැන් තියෙන ප්‍රශ්නයක් තව එකක් තියෙනවා. සෙනසුරාදිරිත වැඩ නැහැ කියන්නේ සෙනසුරාදිරිත මාර වියදමක් ඒ කොරියාව තුල ගොඩ නැගෙනවා. ඒ කියන්නේ කාමරේටලා ඉන්නකොට කෑමට වියදම, ඊට පස්සේ එළියට පහයට බැහැෙනවා වැඩි, ඇඳුම් ගන්න ඕන, ඒවට වියදම, ඒව බැලුවාම තවත් ලොස්ට් එකක් තමයි එතන තියෙන්නේ. අපි ඉන්න කාලේ සෙනසුරාදා හරි වැඩ තිබුණා. දැන් සෙනසුරාදාත් වැඩ ඇත්තේ නැහැ. ඉතින් එහෙම බැලුවාම සෙනසුරාදිරිත නිවාඩුවක් ගත කරනවා කියන්නේ ඇත්තටම අර හම්බෙන පඩියත් වියදම් වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් ඒව බැලුවාම අද කොරියාවේ ජීවිතේ ලේසි නෑ. ඉතින් ඒ නිසා මෙහි බරක් කරගහගෙන
ලෝන් ගහගෙන ලෝන් වලට වඩා පොලියට අරගෙන යන්න උත්සාහ කරන්න එපා. එහෙම ගියපු අයට කොරියාව නම් ඇත්තටම නීරහ වෙයි ඉස්සරහට. දැන් අපේ අර ඇග්‍රීමන්ට් ආපු ගෲප් එකක් තියෙනවානේ. ඒ ගෲප් එකකටත් එක මෙන්න මේ විස්තරය කියන්නේ. එතකොට මේ ඔයාලගේ ඔන්න දැන් සජන්නිම් කෙනෙක් ඔයාව හයර්ඩ් කරලා තියෙනවා. හරිද? ඒ හයර්ඩ් කරාට ෆෝවර්ඩ් වෙලා නැහැ කියලා මට දැන් කීප දෙනෙක් මැසේජ් කරලා කිව්වා. ඒකත් මෙන්න මේ කතන්දරේම වෙන්න පුළුවන්. හයර්ඩ් කරනවයි කියන්නේ මොකද්ද කියලා කිව්වොත් කම්පැනි එකෙන් ඔයාව අරගන්න කැමති වෙලා. මෙඩියේෂන් එකක් කියලා කියන්නේ කීප දෙනෙක් තෝරන් ගිහලා හැබැයි කන්ෆර්ම් කරලා නැහැ ඔයාව තෝරලයි කියලා. ඒ කන්ෆර්ම් කරේ නැත්නම් ඔයාව ගන්න හැකියුවොත් ඔයාගේ ආයි මෙඩි එක අයින් වෙනවා. ඊට පස්සේ කන්ෆර්ම් කරොත් ඔන්න ඔයාගේ හයර්ඩ් කියලා වැටෙනවා. ඊට පස්සේ වෙන සිද්ධිය තමයි ඒ කන්ෆර්ම් කරාට මදි හයර්ඩ් කරාට මදි ඒ කම්පැනි එකෙන් ඔයාව අනිවාර්යෙන්ම ගන්නවා කියලා කියන්න එයාගේ සෞබ්ජන් තෙල්ලොජ්ජන් එක ගෙනත් දෙන්න ඕන. ඒ වගේම කිසුක්සා කේයක්සෝ එක ගෙනත් දෙන්න ඔයාට ඉන්න තැන. හරිද? ඕක පිලායක කේයක්සෝ එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කම්පැනි පිට ඉන්නවනම් පිලායකක වගේ අරන් දීලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ ඉන්න තැන අනිවාර්යෙන් ඒ කට්ටියට දැනුම් දෙන්න ඕන. එතකොට තමයි ඕක නිකුත් කරන ලදී කියලා වැටෙන්නේ. ඉෂුව කරයි කියලා වැටෙන්නේ. හරිද? ඇග්‍රීමන්ට් එක. ඊට පස්සේ එතකොට සෞබ්දන් තෙල්ලොජ්ජන් එක සමහරක් වෙලාවට දැන් ඔන්න සජන්නිම් ඒක ගෙනාවත් කිසුක්සා කේයක්සෝ එක ඔයාව ගන්න එනකොට ඔන්න අමතක වෙලා හරි එයා දන්නේ නැතුව හරි ගේන්න නැති වෙන්න පුළුවන්. පළවෙනි වතාවේ ගන්න අය එහෙම වෙනවා. එතකොට එයාට කියනවා ෆැක්ස් කරන්න කියලා. එතකොට හයර්ඩ් උනත් ඔන්න අර ඉෂුව වෙන්න. ඒ කියන්නේ නිකුත් කරලාදී කියලා වැටෙන්න පරක්කු වෙනවා. හරිද? මොකද අර අය අරක ෆැක්ස් කරනකන් ඉන්න වෙනවා. එතකන් ඉෂුව කරන්නේ නැහැ. එතකොට ඊට පස්සේ ෆෝවර්ඩ් කරනවනේ. ෆෝවර්ඩ් කරනවා කියන්නේ ඒ කම්පැනි එකෙන් ඔයාව ගන්න නොදම්බුවෙන් අය කිරීමක් කරනවා. මුදල්. ඒ අය කිරීම ගෙවන්න ඕන නොදම්බුවට. එතකොට ඒක ගෙවන්න අරය සල්ලි කිරාවේ නැත්තම් ඒ වෙලාවේ නැත්තම් එහෙම දෙයකට බලාපොරොත්තු වෙන ආවේ නැත්තම් එතකොට පරක්කු වෙනවා ෆෝවර්ඩ් කරන්න. හරිද? එතකොට ඒක ඔයා මේ ඔන්ලයින් දානවා එහෙම නැත්තම් ආයෙ ඇවිල්ලා ගෙවලා යනකම් ෆෝවර්ඩ් වෙන්නේ නැහැ. ඔන්න ඒක තමයි ෆෝවර්ඩ් වෙන පරක්කු වෙන්නේ හයර්ඩ් වුණාට. දැන් මෙතන එහෙම කතන්දරයක් නෙවෙයි යන්නේ. මෙතන වෙලා තියෙන්නේ අර කෙනෙක්ව මේ නිකන් වයස බලලා වැඩි අය බලලා පොඩ්ඩක් හිතලා වයස වැඩි අයට ඇග්‍රීමන්ට් එන්නේ නැහනේ මේම කොහොම හරි මේ කට්ටිය නම්බලා සල්ලි ගන්න පුළුවන් නේ කියලා හිතලා ලංකාවේ කෙනෙකුත් අල්ලගෙන කොරියන් සජන් නිම්ල ගහපු ගේමක් තමයි ඕක. හරිද? මේ වෙලාවේ සල්ලි නැති නිසා. එතකොට ඔන්න දැන් හයර්ඩ් කරලා බලන් ඉන්නවා මේ වගේ කෙනෙක් දැන් අල්ලා ගන්න ගෲප් එකෙන් මෙයා ඉන්නවද කියලා. අහුණා නම් ඔන්න ලක්ෂ 36 දෙන්න කැමති නම් වැඩි සල්ලි කෙරුණාට පස්සේ ඔන්න ෆෝවර්ඩ් කරනවා. ඒක තමයි මේ ට්‍රික් එක. හරිද? එතකොට ෆෝවර්ඩ් කරේ නැත්නම් ඇග්‍රීමන්ට් එක ලංකාවට එන්නේ නැහනේ අස්සම් කරන්න. එහෙම වුණොත් කැන්සල් වෙනවා. හැබැයි ඒක එයාට දැන් ෆෝවර්ඩ් කරන්න පුළුවන් කෙනෙක්, ඒ කියන්නේ සල්ලි ගන්න පුළුවන් කෙනෙක්ම අල්ලගත්තොත් තමයි වැඩේ ඔක දිගට කරන්න පුළුවන්. හරිද? අර විදියට හයර්ඩ් කරන්න නැතුව දෙන්න තුන් දෙනා කැන්සල් කරන්න ගියොත් නොදම්බෙන් බ්ලැක් ලිස්ට් දානවා. අන්න ඒකයි වෙන්නේ. ඒ සජන් නිම්ලට ආයෙ ගන්න බැරි නෝ. මම ඒකයි කිව්ව ඕක දිගටම කරන්න බැරි වැඩක් කියලා. මොකද ඔය ඕවට අහුවෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. සමහරු ඕවට අහුවෙන්නේ නැහැ. සමහරුට ඕවට අහුවෙන සල්ලිත් නැහැ. හරිද? සමහරු අපි මේ කියන දේවල් අහලත් අහුවෙන්නේ නැති වෙන්න ඉන්න පුළුවන්. ඒ වාසනාව. එතකොට ඔන්න ඔහම දේවල් මේක ඇතුලේ තියෙනවනේ. ඉතින් ඒ නිසා මගේ ගෲප් එකේ කියන්න තියෙන්නේ ඔය දැන් හයර්ඩ් වෙලා තියෙනවා සමහරක් විට අර වගේ කේස් වෙන්න පුළුවන්. ඔයාලට කොහෙන් හරි වටපිටින් ඔය වගේ අයව කන්ටැක්ට් වෙන්නත් පුළුවන්. මෙන්න ඔය ෆොටෝස් දාලා අහන්නේ මෙයා ඉන්නවද අරයා ඉන්නවද කියලා. එතකොට බලලා යනකොට ওই කතන්දරේ. හරිද? ඕකේ ඇත්තට අහන අයත් ඉන්නව කම්පැනි කවුද එන්නේ බලන්න. ඒවටවත් මම නම් කියන්නේ එක්කෙනෙක්ටවත් මැසේජ් කරන්න යන්න එපා. ওই ෆොටෝස් දාලා අහනකොට සද්ද නැතුව ඉන්න. මොකද සමහරක් අය ඉන්නවා කම්පැනිට කවුද එන්නේ කියලා ප්‍රොෆයිල් එකෙන් Facebook පිටුවෙන් හොයාගන්න බලන අයත් ඉන්නවා. නැත්තම් මොකක් හරි මේ සමහරක් අය ඇත්තටම මොන හරි ලංකාවෙන් ගෙන්න ගන්න බලන්න අත්‍යවශ්‍ය දේවල් තියෙනවනේ. ඒ කම්පැනිට ඉන්න කොල්ලෙක් නේ කියලා. එහෙමත් අය ඉන්නවා. දැන් වැඩේ තියෙන්නේ කවුද ඉන්නේ කියලා අපි දන්නේ නැහනේ. එතකොට අපි ඕවට ආන්සර් කරන්න ගියොත්, ඕවට උත්තර දෙන්න ගියොත් අපි අහු වෙනවා අර අමාරුවට වැටෙනවා. හරිද? ඉතින් අර වගේ දෙයකටත් එතකොට දැන් කරගන්න බැරි තත්ත්වයක් තමයි මේ මිනිස්සු නිසා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් ගෙන්න ගන්න, තෙල් බෝතලයක් ගෙන්න ගන්න, මොන හරි බේතක් ගෙන්න ගන්නවත් බෑනේ මිනිස්සුන්ට කියලා දැන්. කම්පැනිට එන කොල්ලෙක්ට කියලා. ඔය වැඩේ. මොකද බයයිනේ මේවට ආන්සර් කරන්න. ආන්සර් කරාම මේ බ්ලැක්මේල් කරන්න එනවා. මේ ලක්ෂ 36ක් දීපම් මේ මම ඔය මේ ඇග්‍රීමන්ට් එක ෆෝවර්ඩ් කරන්නේ නැත්නම් එහෙම කියලා මේ අපි තමයි ගත්තේ මෙහෙම අපි එව්වේ කියලා කියනවනේ. හරි. ඉතින් ඒ නිසා ඕකයි තත්ත්වේ. ඉතින් ඕවට අහු වෙනවා නම් ඔයාලා අන්නර මං කලින් දාපු ඔඩියෝ එක හොඳට අහලා බලලා ඔයාට පුළුවන් හයිය හත්තියක් තියනවා නම් ඔය කොරියාවේ ගිහිල්ලා ඔය වගේ ගණන් ගෙව අර ලංකාවේ පොලිට වගේ අරන් යනවා ඒවත් ගෙව ඉන්න කියලා හිතෙනවා නම් කරන්න. හරිද? ඕකයි තත්ත්වේ. මම ඔය ඇත්ත කිව්වේ. එතකොට අමාරුවේ වැටෙන්නේ නැතුව අන්නර විදිහට පොතේ ලක්ෂ 36ක් තියෙනවා නම් දීලා ගියාට කමන්නේ. හැබැයි ඉතින් ඒ 36 හොයන්නත් මාස 12ක්වත් යයි. දැන් තියෙන පඩිය හැටියට.
අද ඒ සම්පූර්ණ පඩියම ඔහේ මාසයක් වැඩ කරලා බලන්න ඕන කොරියාවේ අමාරුව. ඊට පස්සේ මේ මාසේ වැඩ කරලා ඊළඟ මාසෙත් වැඩ කරලා ඒ ඔක්කොම අර වෙනුවෙන් ගෙවන්න වෙනවා. නැත්නම් ඒ වෙනුවෙන් අහක් කරන්න වෙනවා. එහෙම නැතු ඉතින් පොතේ ඔහේ නිකන් තිබිච්ච 36ක් දීලා යන කෙනෙක් යන්න. ඒක නිකන් ආතල් දෙකට යන කොරියන් ගමනක් නේ. මොකද ලක්ෂ 36ක් තියෙනවා නම් කොරියාවේ යන්නේ නැහැ නේ මිනිස්සු. පොතේ සල්ලි තියෙනවනේ. ඒකනේ මම දන්න කතාව ඒකයි. මට 36ක් තියෙනවා නම් මම මේ දවස්වල කොරියාවේ යන්නෙත් නැහැ. මම මෙහෙම මොනවා හරි කරගෙන බිස්නස් එකක් කරන් ඉන්නවා. මට සල්ලි නැති නිසා මං ගියේ. ඉතින් ඒ වගේ මිනිස්සු තමයි මං දන්න විදිහට මේ ගෲප් එකේ ගොඩක් ඉන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට අර වගේ දේවල් ගැලපෙන්නේ නැහැ කියලා මෙච්චර මේ කියන්නේ. හරිද? ගිහිලි වෙරලා අමාරු වෙනකොට පස්සේ මට කෝල් කරලා අහන්න එපා සර් මොකද්ද සර් මේ මොකද්ද නේ කියලා. වෙන දේ මම මේ ගෲප් එකේ කියලා තියෙනවා. හරිද? ඒ ගියපු අයටත් ওই දේවල්ම වෙලත් ඇති. හරිද? කතා කරලා කියන්නේ මෙන්න මේ කියපු දේම තමයි උනේ කියලා. මම ඔයාලා හොඳට කිව්වේ. ඕක කෙනෙක් ගන්න පුළුවන් මූ මේ කොරියාවට යනකොට ඊසියාවේ කියනවා මේ මෙහෙමයි කියලා. එහෙම හිතන කෙනෙක් එහෙම හිතා ගන්න. හොඳ විදිහට හිතා ගන්න කෙනෙක් හොඳ විදිහට හිතා ගන්න. ඒ වගේම තව දෙයක් කියන්න. ඒ තමයි අපි හිතුවනේ මේක දික් කරයි කියලා. එහෙම දෙයක් නම් පේන්නේ නැහැ. අවුරුදු දෙක ඉවර වුණොත් දැන් කැන්සල් කරන එකක් තමයි වෙන්නේ. ඒකට හේතුව 2023 පළවෙනි සෙට් එකේ දැන් කාලය ඉවරයිනේ. ඒ අයට දැන් ඔන්න ලියුම් ඇවිල්ලා. ඒ වගේම ස්පෙෂල් විභාගෙ ලියපු අයගෙත් දැන් කාලය ඉවරයි. එන්නේ එයාට ලියුම් ඇවිල්ලා. ඒ කියන්නේ 2023 දෙවෙනි සෙට් එකේ දැන් මේ කාර්තුවෙන් ඔය අවසන් නම් ඔයාට ලියුමක් එනවා. එතකොට අතුරු නිකුත් කිරීම වලට අයිති වෙනවා නම් සමහරට ඔයාලට ඇග්‍රීමන්ට් එකක් එන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ වාසනාව. එතකොට එහෙම නැත්නම් ලියුමක් අනිවාර්යෙන් ඉදිරි මාස දෙක විතර වෙනකොට ඉස්සරහට ඒ කියන්නේ ඔයාගේ කාලේ ඉස්සරහට පොඩ්ඩක් තියෙනවනේ. අපි කියමු දැන් කාර්තුවෙම ඉවර වෙන්නේ නැහනේ. කාර්තුවෙන් පහුවෙලා 6 වෙනි මාසේ 20 ඉවර වෙනවා. එහෙමනම් 6 වෙනි මාසේ 20න් පස්සේ තමයි ඔයාට එන්නේ. එක එක්කෙනාට එක එක්ස්පයර් ඩේට් නේ තියෙන්නේ. එතකොට ඊට පස්සේ ලියුම එනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි සෙට් එකට ආව නම් දෙවෙනි සෙට් එකටත් එනවා. දෙවෙනි සෙට් එකට ආව නම් තුන්වෙනි සෙට් එකටත් එනවා. ඕක තමයි මේකේ ඇත්ත. ඒකත් මට හෙන ගහන්න වගේ ඔයාලට මූණට කියන්න වෙනවා. මොකද එක සෙට් එකක විතරක් මේ අවුරුදු දෙකට වඩා දික් කරන්නේ නැතුව තව සෙට් එකකට වෙනසක් කරන්නේ නැහැ. 2023 ඔක්කොම එකයි. එතකොට එක කට්ටියකට ලියුම් ආවා නම් ඔයාගේ කාලය අවසන් වුණොත් එනවා. ඕක පුන කියන්න ඕන. එතකොට එහෙම ආවොත් මම කරන දේ ඔයාලට කිව්වා. එහෙම ආවොත් මේ වැරදි මාර්ගෙන් නන්නත්තර වෙලා කොරියාගේ ධනාත වෙන එක නෙමෙයි කරන්න ඕන. ආයෙ try කරන්න. එතකොට ඔයාගේ මේ කාලය කොරියාවේ යන්න නැති කාලය වෙන්න පුළුවන්. කොරියාවේ යන්න බැරි කාලය නැත්තම් පිට රටකට යන්න බැරි කාලය වෙන්න පුළුවන්. ඒක කේන්දරෙත් තියෙනවා. හරිද? ඔයාට අපල කාලයක් නම් තියෙන්නේ. ඔයා රට යන කාලය නොවේ නම් මේක යන්න බෑ. ඒක යෝග තිබුණා. රට යන යෝග කියලා දෙයක් තියෙනවා. ඒව තිබ්බත් යන්න බැරි වෙන්න පුළුවන්. ඒක රට යන කාලය නොවේ නම්. ඒතකොට ඔයාට රට යන කාලේ ඉස්සරහට තියෙන්න පුළුවන්. ඒක කේන්දරේ බලලා හොයාගන්න පුළුවන්. තියනවද නැද්ද කියලා. හරිද? ඒක අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන්. එතකොට එහෙම කරගෙන ඔයාට විභාගයක් දීලා විශ්වාසයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම අපි ඔයාලට විශේෂ කරුණු කාරණා ටිකක් කිව්වනේ. වෙබ් එකට වැටෙන්න කලින් කරන්න ඕන දේවල්. ඒකත් මගෙන් අහනවා කොහොමද මෙහෙම කරන්නේ? මම දැන් කර මේ Facebook එකේ කමෙන්ට් එකක් දාලා දිනවා. ඔහේ කොහොමද එහෙම කරන්නේ? මේ වෙබ් එකට වැටුනහමනේ වැටුනට පස්සේ මුකුත් කරන්න බැහැනේ කියලා. මම කරනවා කිව්වේ කලින් ඉඳන්. හරිද? මේකේ මුලින් ඉඳන්ම හදන්න දේවල් තියෙනවා මිනිස්සුන්ගේ. ඒව හදලා නැතුව වෙබ් එකට වැටුනහම කරන්න දෙයක් නැති එක තියෙන කතා තමයි ඒවා. හරිද? හරියට ෆොටෝ එක ගහලා නැතුව හරියට බර හදා ගන්න නැතුව වෙබ් එකට වැටිලා හරියට මේ අවශ්‍ය දේවල් තව දේවල් මම කිව්වනේ. ඒ දේවල් හරියට කරගන්න නැතුව වෙබ් එකට වැටිලා අන්තිමට අඩුපාඩු තියෙන අය වුණාම ওই කතන්දර තමයි කියන්නේ. මොකද වෙනස් කරන්න බෑ කියලා මම දන්නවා. ඊට පස්සේ කරන්න වෙන්නේ ඉතින් මේ නොපෙනෙන දේවල් පස්සේ යන්න තමයි වෙන්නේ. හරිද? අපිට ඒකට යන්ත්‍රයක් දානවා කියන්න පුළුවන්. මුද්දක් දානවා මොකක් හරි මෙනික් කරලා දාලා මුද්දක් දානවා වෙන්න පුළුවන්. තමුන්ගේ අපරේට අදාළව. එහෙම නැත්නම් ඕකට අදාළව ඔය අපල දුරු වෙන්න කරන ක්‍රමයක් වෙන්න පුළුවන්. මන්ත්‍රයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි කරන්න වෙන්නේ. හරිද? ඒක තමයි මම අර කිව්වේ තව කරන්න දේවල් තියෙනවා. කරගත්ත මිනිස්සු ඉන්නවා. කරගත්ත දේවල් වලින් වැඩගත්ත මිනිස්සුත් ඉන්නවා. දැන් කොරියාවේ සමහරු ගිහින් ඉන්නවයි කියලා. ඒව කරගෙන. හරිද? ඒ වුණාට එයාට මේ කාලය අපලයි. ඒ නිසා කොරියාවේ යන්න ඉන්න විදියක් නැහැ. ඉතින් අපි අපලභාවය අඩු කරනවා අර එක දේවල් වලින්. එච්චරයි කරන්න පුළුවන්. හරිද? වෙබ් එකට වුණාට පස්සේ වෙබ් එකේ ඉන්න අයගේ රූප වෙනස් කරන්නවත්, බර උස වෙනස් කරන්නවත් යන්ත්‍ර මන්ත්‍ර වලින් බෑ. හරිද? අපිට කරන්න පුළුවන් අපේ කර්මය වෙනස් කරන්න. අර දොරෙන් එන මිනිස්සයා මේ ඔයාට කැමති කෙනෙක් කරවන්න පුළුවන්. ඒ කොහොමද? ඒ වෙලාවේ ඉන්න කලදසාවෙන්. හරිද? ඒ කලදසාව ඔයාගේ අර නරක එක හොඳ පැත්තට හැරුණොත් ඒ කෙනා ඔයාට කැමති වෙන්න පුළුවන්. හරිද? මේ විශ්වය කියන්නේ ශක්තිය හැමතැනම ගලාගෙන යන එක. එතකොට ඔයාගේ ශක්තිය වැඩි වුණොත් ඔයාව හොඳ කෙනෙක් විතර එතන පේන්න පුළුවන්. නැත්තම් ඔයාට ගැළපෙනම කෙනා ඒ දොරෙන් ඇවිල්ලා ඔයාගේ ෆයිල් එක දෙන වෙලාවේ ගන්නව වෙන්න පුළුවන්. අන්නේ වාසනාව තමයි අපිට වැඩි කරන්න පුළුවන් ওই කෙම් ක්‍රම වලින් හෝ නොපෙනෙන දේවල් වලින්.
හරිද? වෙන ඔයාගේ ෆොටෝ වෙනස් කරන්නවත්, බරවුස වෙනස් කරන්නවත්, වයස වෙනස් කරන්නවත් බෑනේ. හරිද? එහෙම වෙනස් කරන්න බෑ. අපි ඒක දැනගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒක කරනවා නම් ඔයාට කරන්න තිබුණේ ඊට කලින් වෙබ් එකට වැටෙන්න නෙමෙයි. විභාගෙ ලියන්න ඇඩ්මිෂන් ගන්නත් කලින් ඉඳන් තමයි ඔය හදා ගන්න ඕන. විශේෂයෙන්ම මම මේ 2025 අයට කියපු දෙයක් තමයි විභාගෙදී ඇඩ්මිෂන් දානකොට සුබ වේලාවක දාන්න. ඔයාගේ කේන්දරයට අදාළව වේලාවක් තියෙනවා. ඕන කෙනෙක්ට රජ වෙන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඉතින් ඒ රජ වෙලාවක ඒ දේවල් ඇප්ලයි කරොත් සාමාන්‍යයෙන් හරියනවා. ඒකත් තව තමන්ගේ නැකතල දාලා සුබ මොහොතක් බලලා අපිට දවස් 3-4ක් තියෙනවනේ ඇඩ්මිෂන් ඇප්ලයි කරන්න. ඒ සුබ මොහොතක් බලලා දැම්මහම සමහරට විභාගෙ දේශි වෙනවා. ඉගෙන ගන්න පහසු වෙනවා. ඊට පස්සේ ලැබෙන දවසට හරියට විභාගෙට කරදරයක් නැතුව යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ලිව්වට පස්සේ විභාගේ ඊට පස්සේ ස්කිල් ටෙස්ට් එකට උනත් හොඳ ඩේට් එකක් එනවා. පහසු ඩේට් එක ස්කිල් ටෙස්ට් එක හැමදාම එක වගේ නෙමෙයි. සමහරක් දවසට හොඳටම බලනවා, සමහරක් දවසට අඩුවෙන් බලනවා. ස්කිල් එක අන්න එහෙමත් තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ලීසියම විභාගය සමත් වෙනවා. ඊට පස්සේ වෙබ් එකට හරි කාලයට වැටෙනවා. හරි ওই දේවල් අපිට සුබ මුහුර්ත බලලා මේ හොඳ වෙලාවල් බලලා කරන්න පුළුවන්. ඒක තමයි කේන්දරෙන් කරන්නේ. හරිද? හැබැයි ඉතින් මේ ගෲප් වල ඉන්නේ ඒව මුලින්දම කරපුවයි නෙවෙයි කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා තමයි මන්ත්‍ර දීලා ඇති. ඒ අදාළ අයගේ කල දසාව බලලා මේ දසාව හරි නැත්තම් ඒ දසාවට කරන්න ඕන දේවල් කියලා ඇති. හරි? පින්කම් කියලා ඇති. ඉතින් කෙම් ක්‍රම කොහොම සරල දේවල් කියලා ඇති. හරි? ඒ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ අර නැති වෙච්ච ආසනා ගතිය ඇති කරගන්න. එහෙම වුණොත් ඔයාට අර කිව්ව වගේ දොරෙන් ඇතුල් වෙන කෙනා කැමති කෙනෙක් වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් ඔයාගේ අර ප්‍රොෆයිල් එකේ වරද්දගත්ත දේවල් ආයෙ හදන්න බෑ. අර ඒ කිව්ව වගේ ඔහෙට කරන්න පුළුවන් දෙයක් තියෙන කියලා හැබැයි යන්නේ ඒකට උත්තරේ ඒක. මට ඒතර හදන්න බෑ. හැබැයි අර ඇතුලේ තියෙන ඔයාගේ පිටින් පේන දේවල්නේ ප්‍රොෆයිල් එක කියන්නේ තමන්ගේ රූපය, තමන්ගේ බරවුස, තමන්ගේ වයස. හරි ඒ දේවල් තමයි ප්‍රොෆයිල් එක කියන්නේ. ප්‍රොෆයිල් එක වෙනස් කරන්න බෑ කොරියාවට ගියාට පස්සේ. ඒක එකම තමයි. අවුරුදු දෙක තුනදී ඕකම තමයි. මෙඩිකල් එක කරාට පස්සේ දෙවෙනි මෙඩිකල් එකක් දැන් ඇත්තෙත් නැහැ. ඉතින් ඒතකොට දෙවෙනි මෙඩිකල් එකෙන් බර යන්නෙත් නැහනේ. දැන් පළවෙනි මෙඩිකල් එකේදී බර 49 යන වැටුනේ. ආයේ දෙවෙනි මෙඩිකල් එකක් නැහැ 49 කියලා තමයි හිතන් ඉන්නේ. මොකද ඔයාගේ බර වැඩුණාද නැද්ද කියලා ඒ මිනිස්සයා දන්නේ නැහනේ. ඒතකොට දෙවෙනි මෙඩිකල් එකක් තිබෙන කාලේ වාසි ඒක. පළවෙනි මෙඩිකල් එකේ බර අඩු නම් දෙවෙනි මෙඩිකල් එකේ බර හදාගෙන ගිහින් දුන්නාම ඒතකොට ඒ බරනේ වෙබ් එකට වැටෙන්නේ. ඒතකොට වාසි තිබුණා. දැන් ඒකත් නැහැ. ඉතින් ඕක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ප්‍රොෆයිල් හදන්න බෑ. වෙබ් එකට වන්නට පස්සේ අපිට පුළුවන් අපේ ඇතුලේ කතන්දරේ තමයි ওই කේන්දරේ තියෙන්නේ. ඒ කේන්දරෙන් පුළුවන් ඇතුලේ කතන්දරේ පොඩ්ඩක් හදාගන්න. 100% නෙමෙයි. පොඩි ප්‍රමාණයක් හදාගන්න. වාසනාව හදාගන්න. වාසනාව නැති කෙනෙක්ට වාසනාව හදාගන්න පුළුවන්. අපල තියෙන කෙනෙක්ට අපල අඩු කරන්න පුළුවන්. නැති කරන්න බෑ. අපල අඩු කරන්න පුළුවන්. එහෙම වුණාම අඩුම තරමේ අවුරුදු 2 තුල හරි ඇග්‍රීමන්ට් එකක් ගේන්න අවස්ථාව හදාගන්න පුළුවන්. එහෙම නැතුව මේ වෙබ් එකට ඔන්න ගමන් පළවෙනි ගාතුවේ ඇග්‍රීමන්ට් එකක් එනවා මේව කරාම කියලා මම කවදාවත් කියන්නේ නැහැ. මම කියන්නේ අවුරුදු 2 තුල ඔයාට වෙබ් එකෙන් අයින් වෙන්න නතු. අර විදියට අර අවුරුදු 2ක් ගිහලා ලියුම ගෙදරට එන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඒක තමයි මම කිව්වේ. ඒකටත් අර මම දැක්කා Facebook එකේ කමෙන්ට් එකක් දාලා තිනවා මම ඒ කට්ටියට කියන වචනයක් තියෙනවා. මම මෙතන කියන්න කැමති නෑ. ඉතින් මේ මිනිස්සු ඒ යන මාර්ගේ ගියාපු ආවි. ඔයාලත් කැමති කෙනෙක් අපි යන මාර්ගේ යන්න. හරිද? එතකොට කිසිම බලකිරීමක් නැහැ. ඒ නිසා අර මම කිව් කතන්දරය මතක තියාගන්න මේ ගෲප් එකට දැන් වොයිස් මැසේජ් දෙකක් දැම්මා. ඔය හැම එකේම ඔයාලට අදාළ දෙයක් කිව්වේ. ඉතින් අදාළ දේ මම හිතනවා ඔයාලා ඔලුවට ගන්න නැති කියලා. අර ඊශ්‍රායල් යන එක ගැන මම කියන්නම් දැන් මම ඊගේ ඉඳලා මම ගොඩක් අයට ප්‍රයිවට් එකේ කතාව කිව්වා කතා කරපු කට්ටියට. එතකොට මේ ඊශ්‍රායල් යන එක හොඳයි කියනවනේ 35ක් දීලා. ඔව් ඒක හොඳයි. සල්ලි 35ක් තියනවා ලක්ෂ 35 මෙහෙන් දෙන්න ඕනනේ. ඒක හේ කියලා දෙන්න බෑනේ. එතකොට ලක්ෂ 35ක් තියනවා නම් ඊශ්‍රායල් යන එක හොඳයි. හැබැයි ඊශ්‍රායල් යන එක මම රෙකමන්ඩ් කරන්නේ හෝටල් ශේෂ්ත්‍රය. ඊට පස්සේ සුපර් මාකට්. ඊට පස්සේ කෑගිවර්. අවතේවකම් කරන්න යන්නේ මේ වයසක මිනිස්සුගේ ඒක. දැන් මෙතන වැඩේ තියෙන්නේ ඊශ්‍රායල් යන වැඩිපුර වේකන්සි ඇවිල්ලා තියෙන්නේ කරන්න බැරි වැඩවලට. මොකද්ද? ඉස්සෙල්ලා ආවේ කුසිකර්මේ. ඉස්සෙල්ලාම තිබුණේ. දැන් ඇවිල්ලා තියෙනවා ඉදිකිරීම. ඉදිකිරීම කියන වැඩක් ලංකාවේ කරොත් පඩිය කීයද? කියලා මං අහන්නේ. ලංකාවේ මේසෙන් වැඩක් කරොත් අද රුපියල් 5000 නිකම් වෙනවා දවසට. කොළඹ පැත්තේ ගියොත් ඊට වැඩි. එතකොට ඔයාට පුළුවන් ද කියලා කල්පනා කරන්න ওই වගේ වැඩක් කරන්න යනවා නම් මෙහි අත් උදව්වක්වත් දීලා තියෙන කෙනෙක්ද? අඩුම තරමේ මේ බදාම එක අනන්න පුළුවන්ද? අතින් අනනවා කියලා නේ මං කියන්නේ. ඒක තරම් අමාරු වැඩ තියෙන්නේ. ඊට වඩා අමාරු වැඩ ලංකාවට වඩා අමාරු වැඩ වෙලාවේ තප්පරයට කරන්න ඕන වැඩ තමයි ඔයගේ තියෙන්නේ. එතකොට ඒ වගේම ඔයගේ පඩි වැඩි.
ඒකත් කියන්න ඕන. ඊශ්‍රායලෙ නෙමෙයි කොරියාවෙත් ඉදිකිරීම පැත්ත හොයලා බලන්න පඩි වැඩි. ඒ වගේ ගෙවන්නේ සිමෙන්ති කොට ඇද්ද ප්‍රමාණයට ගල් ඇදපු ප්‍රමාණයට තමයි ගෙවන්නේ. හැබැයි ඉතින් ලේසි වැඩ නෙවෙයි. අයිය හතේ තියෙන ලංකාවේ පොළවත් එක ගැටුණු ඒ වගේ නැත්තම් මේසෙන් වැඩ හොඳට කරපු ලංකාවේ කොල්ලන්න තමයි ඒව ගැලපෙන්නේ. එහෙමයි ඉන්නවනම් යන්න. මම එපයි කියන්නේ. හැබැයි ඊශ්‍රායලෙ ගිහලා කරන්න පුළුවන් වැඩ තියෙන සුපර් මාකට් හොටෙල් මං කියන්නේ බහුතරයකට හොටෙල් ඊට පස්සේ ඔය පොඩි මාට් වල වැඩ එහෙම නැත්නම් මේ අර වගේ කෙයාගිව කෙනෙක්ව බලා ගන්න එකක් ඒ වගේම කරන්න පුළුවන් නර්සින් වැඩ ඒව කරන්න පුළුවන් හරිද ඒව ඕන කෙනෙක්ට කරන්න පුළුවන් හැබැයි මේ අය වැඩිපුර ගන්න වෙලා හොයලා බලන්න ඉදිකිරීම කෘෂිකර්මය අමාරු වැඩ වලට ගන්න. ඉතින් අමාරු වැඩ වලට කොරියාවෙත් සැලරි එක වැඩි. ඔයාලා හොයලා බලන්න ඉදිකිරීම පැත්තේ කෙනෙක් කොච්චර පඩියක් ගන්නවද කියලා අද කොරියාවේ. ඔයාලා ගන්නවට වඩා ගොඩාක් දුරට දැන් ඔයාලා ලක්ෂ 5යි නම් ගන්න එයා ලක්ෂ 9ක් 10ක් විතර ගන්නවා. ඒකට හේතුව ඒ කරන වැඩය. ඉතින් ඊශ්‍රායලයේ තුලත් ඒ කරන වැඩේ මත තමයි පඩි ගෙවීම සිද්ධ කරන්නේ. ලංකාවෙත් එහෙමයි. මේ නිකන් රැවටෙන්න එපා. කරන්න පුළුවන් ද බැරිද කියලාත් ඔය ලක්ෂ 35 දෙන්න කලින් හිතන්න. කොරියන් උගන්නන නිසා කොරියන් මේ ප්‍රොමෝට් කරනව නෙවෙයි මේ. හරිද? මට නම් ඇත්තට පන්තියක් ඇත්තෙත් නෑ. මං හම්බ කරන්නේත් නෑ අද වෙනකොට. ඒ වුණාට මිනිසුන්ට ඇත්ත කියන්න ඕනනේ. ඒක තමයි මේ කියවන්නේ. මොකද මිනිස්සු මගෙන් අහනවා අහිංසක අසරණ මිනිහෙක් හරි මේකෙන් වැඩක් ගනී කියලා තමයි මේ වොයිස් රෙකෝඩින් එක දැම්මේ. ඉතින් ඒ නිසා ඊශ්‍රායල් යන්න කලින් ඊශ්‍රායල් ඔයාලට කරන්න එයාලා දෙන වැඩේ මොකද්ද? ඒ වැඩේට සාපේක්ෂව දෙන පඩිය කීයද? ඒ පඩියම කොරියාව තුලත් නැද්ද කියලා හොයලා බලන්න. අන්න එතකොට ඔයාලට ඇත්ත තේරෙයි. ඕකයි කියන්න තියෙන්නේ. ඔයා කරන වැඩේ අනුව මැනුෆැක්චරින් කියන්නේ ගොඩක් අයට කරන්න පුළුවන් ජොබ් එකක්. හරිද? දීවර කියන්නේ ගොඩක් අයට කරන්න පුළුවන් ජොබ් එකක්. හැබැයි දීවරවල ප්‍රශ්න තියෙනවා. ඒක මම නෑ කියන්නේ. ඒ වගේම ඉදිකිරීම කියන්නේ ගොඩක් අයට කොරියාව තුල කරන්න බැරි වෙච්ච ජොබ් එකක්. හරිද? ඒ නිසා තමයි ඉදිකිරීම ඒ වගේම සිප් බිල්ඩින් ওই දෙකේටම ඇග්‍රීමන්ට් අඩු උනේ. එතකොට ඒ වගේම අර සේවාවලට ඇග්‍රීමන්ට් අඩු උනේ මම අර කිව්වා වගේ සේවාවල ලංකාව තුල ප්‍රසිද්ධියක් නැහැ. ලංකාවේ අයට ප්‍රසිද්ධියක් නැහැ. ඉතින් ඒ නිසා නොදම්බෙන් ගන්න හොයන්න දන්නෙත් නැහැ. ওই වගේ ප්‍රශ්න ප්‍රොමෝට් කරෙත් නැහැ. ඒ වගේම සේවා ඒවට අපේ අය ගැලපෙන්නෙත් නැහැ. ওই ඊශ්‍රායල් වල මම දැක්ක මාට් වල එහෙම වැඩ කරනවා දාලා හරි ලේසි වැඩ නේද? බාකෝඩ් රීඩ් කරන ඒවා එහෙම හරි ලේසි වැඩ. ඌ ඇත්තටම ලක්කාරයන්ට එනේවා. අපිට නම් ওই කොරියාව තුලවත් කොහෙවත් මම නම් රටක හිතන්නේ නැහැ ඔය වගේ ලේසි වැඩ හැමෝටම අහු වෙනවා කියලා බොහොම කලාතුරකින් ඒකත් හම්බෙන්නේ ලක් එකට. ඉතින් ඒ නිසා මේ හැමෝම අපි හැමෝම ලක්කාරයෝ නෙවෙයිනේ මේ 100ට මම අද කේන්දර බලනකොට දන්නවා 90ක් ඉන්නේ කරුමක්කාරයෝ. ඕකෙන් 110ක් විතර ලක්කාරයෝ ඉන්නවා. ඒ අය වීඩියෝ කර දානවා මෙහි අය රැවටිලා යනවා. ගිහිල්ලා ඉවරන හත් අමාරුක වැටෙනවා සල්ලිත් දීලා ඉදිකිරීම මේක වැඩ කරලා අමාරු තේරුණාම තේරෙයි. ඉතින් ඒ නිසා ඒ වගේම ඔයාලා දන්නවා ඇති ඉදිකිරීම වලට ඊශ්‍රායල් වල වැඩ වැඩි වෙන්න හේතුව මොකද්ද? බෝම්බ ගහලා ගොඩනැගිලි කුඩු පට්ටම් වෙලා. ඒක තමයි ඔච්චර වේකන්සි හැදෙන්නේ. ඔය හදන බිල්ඩින් එකට ආයෙ ගහලා දාන්නත් පුළුවන්. මොකද තාම යුද්ධ ඉවර නැහැ. ඕවා ඔක්කොම කල්පනා කරලා තමයි රටක යනකොට යන්න ඕන. නිකන් ඔය යන්නම් වාලේ ගිහිල්ලා නන්නත්තර වෙන අය තමයි වැඩිපුර ලංකාවේ ඉන්නේ. එහෙනම් අපි අද පාඩමට යමු. හයිසි 81 ප්‍රශ්නය 681 ප්‍රශ්නය බලමු ප්‍රශ්නේ මොකක්ද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ තාමන් ටොයෝ චොනාපොනෝ අන්නේපනි මිදා පුරි නසල් තේනන් මොද්බොනේ චොනාහය හම්නිකා ඒක කියන්නේ ඊළඟට තාමන් කියන්නේ ඊළඟට ටොයෝ කියන්නේ වැදගත් එහෙම නැත්නම් ප්‍රධාන චොනාපොනෝ අන්නේපනි මිදා ප්‍රධාන දුරකථන අන්නේපනි මිදා කියන්නේ දැන්වීම් පුරුවක් තියෙන්නේ ඊළඟට කියනවා පුරි නසල් තේනන් කියන්නේ පුල් කියන්නේ ගින්දර නසල් තේරෙන කියන්නේ ඇති වුණ විට තේ කියන්නේ විට මියොත් බොනේ චොන හැම්නිකා ඒක කියන්නේ මියොත් බොනේ කියන්නේ මියොත් කියන්නේ කීයද මෙතන ඇවිල්ලා මොන පොනේ කියන්නේ අංකයට චොන හැම්නික කියන්නේ කෝල් කල යුතුද කියලා අහන්නේ එතකොට මේ කියන්නේ ඊළඟට තියෙන්නේ ප්‍රධාන දුරකථන වල දැනීම් පුරුවක් ඊට පස්සේ කියනවා ගින්දරක් ඇති වුණ විට මොන අංකයටද කෝල් කල යුත්තේ කියලා අහන්නේ එතකොට මේකේ මේ දීලා තියෙනවා වගුවක මේ දුරකථන අංක මොනවද මේ අදාළ දුරකථන අංකය මොකද්ද කෝල් කරන තැන මොකද්ද කියලා තියෙනවා. එතකොට මේකේ පළවෙනි එකේ තියෙන්නේ කෝල් කරන තැන තියෙන්නේ පොම්චොවේ සිංගෝ. එතකොට පොම්චොවේ සිංගෝ කියන්නේ මොකද්ද? අපරාධ පැමිණිලි. අපරාධ වලට සිංගෝ කරන්න නැත්නම් පැමිණිලි කරන තමයි මේ තැන තියෙන්නේ මේ නම්බරේ තියෙන්නේ. එතකොට පොම්චොවේ
සිංගෝ කියන්නේ අපරාධ පැමිණිලි කරන්න තමයි තියෙන්නේ. ඒ 112ට කතා කරන්න ඕන. 112ට කතා කරන්න ඕන. ඊළඟට චොනාපොනෝ අන්නේ. එතකොට චොනාපොනෝ අන්නේ කියන්නේ ওই දුරකථන අංක පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් තැන. අපිට මොකක් හරි තැනක දුරකථන අංකයක් ඕන නම් මෙතන කතා කරලා පස්සේ අපිට පුළුවන් 114 කියන අංකයට ඩයල් කරාම මේ අවශ්‍ය තැනේ දුරකථන අංකය හොයා ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ඊළඟට සිගන්නන්නේ. සිගන්නන්නේ කියන්නේ වේලාව පිළිබඳව තොරතුරු. වේලාව පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට වාජේ සිංගෝ කියන්නේ වාජේ කියන්නේ ගින්දර. ගින්දරක් පිළිබඳව පැමිණිල්ලක් කරන්න පුළුවන් මෙතෙන්ට. එතකොට ඊළඟට නල්සි යන්නේ කියන්නේ නල්සි කියන්නේ කාලගුණය අන්නේ කියන්නේ තොරතුරු. එතකොට කාලගුණයෙන් තොරතුරු. එතකොට ඒ විදිහට අපිට මේකේ වගුවෙන් අපිට මේ දෙයක් දැනගන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රශ්නේ ඇහුවේ තාමන් චොයෝ චොනාපොනෝ අන්නේ පරිමිනිදා. ඒ කියන්නේ ඊළඟට තියෙන්නේ වැදගත් නැත්නම් ප්‍රධාන දුරකථන අංක පිළිබඳව දැනීම් පුරුවක්. ඊළඟට කියනවා පුරි රසල් තේනන් මෙොත් බොනේ චොනාහය හම්නිකා. ඒ කියන්නේ ගින්දරක් ඇතුණ විට ගින්දරක් ඇතුණ විට අපිට මොන අංකයකට කතා කළ යුතුද කියලා අහුවට පස්සේ මේකේ අපිට ගින්දරක් ඇතුණ දෙයක් අපිට 119 කියලා අංකේ අපිට ආවා. එතකොට මේකේ වාජේ සිංගෝ කියන්නේ ගින්දර පිළිබඳව පැමිණිලි. ගින්දර පිළිබඳව පැමිණිලක් තියෙනවා නම් 119ට තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ ওই සොබන්සෝ එකේ අංකේ. දිනීමේ හමුදාවේ අංකේ. එතකොට වාජේ සිංගෝ කියන එක දීලා අදාළව තියෙන්නේ 119 කියන අංකයට තමයි කෝල් කළ යුත්තේ. එහෙනම් 119 අංකය උත්තරේ තියෙන්නේ උත්තරේ 3. එහෙනම් උත්තරේ 3 වෙන්න ඕන. එතකොට 681 ගේ උත්තරය ඇවිල්ලා උත්තරේ 3. හැසි 82 ප්‍රශ්නයක් බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තාමන් සෝල් චිහාචොල් නොසොන්දොයි ඉල්බුරල් කරින් ගොසිම්නිදා. ඒ කියන්නේ තාමන් කියන්නේ ඊළඟට තියෙන්නේ සෝල් චිහාචොල් කියන්නේ සෝල් උමන්දුම්රියේ නොසොන්දොයි කියන්නේ මාර්ග සිටියේ ඉල්බුරල් කියන්නේ කොටසක කරින් ගොසිම්නිදා කියන්නේ ඇඳපු දෙයක්ලු. එතකොට සෝල් චිහාචොල් උමන්දුම්රියේ මාර්ගයේ නොසොන්දොයි කියන්නේ මාර්ග සිටියේ ඉල්බොරල් කියන්නේ කොටසක මාර්ග සිටියේ කොටසක චිත්‍රයක් ඇඳපු එක. නැත්නම් ඇඳපු එකක් තමයි මේ තියෙන්නේ. සිතියමක් තියෙන්නේ. ඊළඟට තියෙනවා කරාතල්සු ඉන්නන් යොගන් ඕන යොගිමික්කා. ඒ කියන්නේ කරාතල්සු කියන්නේ කරාතල් කියන්නේ මාරු වෙන්න. මාරු වෙන ඉල්සු ඉන්න කියන්නේ මාරු වෙන්න පුළුවන්. යොගන් කියන්නේ ස්ටේෂන් එක ඕන යොගිමික්කා. මොන ස්ටේෂන් එකද කියලා අහන්නේ. එතකොට ඊළඟට තියෙන්නේ සෝල් වල උමන්දුම්රියේ මාර්ග සිටියේ කොටසක්ලු. ඒකේ ඇඳපු එකක්ලු තියෙන්නේ. ඊළඟට කියනවා කරාතල්සු ඉන්නන් යොගන් ඕන යොගිමික්කා. මාරු වෙන්න පුළුවන් ස්ටේෂන් එක මොන ස්ටේෂන් එකද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට ඒ ප්‍රශ්නෙට දාලා බැලුවොත් තිතියමේ මෙතන තියෙනවා කරාතානන් ගොත් කියලා ලියලා තියෙනවා මේ බෝලයක් වගේ තියෙන දන. ඒ වගේම මේකේ පාරවල් දෙකක් මාක් කරලා තියෙනවා මේ ලා පාටට තියෙන එක ඉල්හෝසොන්. ඒ කියන්නේ පළවෙනි ට්‍රැක් එක. ඊළාට තදේට තියෙන තද පාටෙන් තියෙන එක සාහෝසොන්. ඒ කියන්නේ හතරවෙනි ට්‍රැක් එක. මේ ට්‍රැක් දෙක මාරු වෙන එකතු වෙන තැන. ඒ කියන්නේ ට්‍රැක් දෙක කැපිලා යන තැන තමයි මේකේ කරාතානන් ගොත් කියලා ලියලා තියෙන්නේ. එතකොට කරාතානන් ගොත් වලට බෝලයක් දාලා තිනවා. ඒ තැන නම තමයි මේ අහන්නේ. එතකොට ඒ තැන තමයි මේ ස්ටේෂන් එක. ස්ටේෂන් එක තියෙන තැනක්. එතකොට ඒ ස්ටේෂන් එකේ ඉන්න තියෙන තැන තමයි මේ ප්‍රශ්නෙට ඇහුවේ. එතකොට අපි බැලුවොත් මේකේ මේ කම් ජොන් කියලා තමයි එතන ස්ටේෂන් එකේ නම තියෙන්නේ. කම් කියන්නේ රත්තරන් වලට. එතකොට කම් ජොන් කියන තැන තමයි ස්ටේෂන් එකේ නම. එතකොට ස්ටේෂන් එකේ නම අපි මේ උත්තරෙන් හෙව්වොත් ඒක තියෙන උත්තරය උත්තරේ දෙකේ කම්ජොන් කියලා කම්ජොන් යොක් කියලා තියෙනවා. ඒතර කම්ජොන් යොක් කියන එක උත්තරේ දෙකේ තියෙන නිසා උත්තරේ දෙක එහෙනම්. උත්තරේ දෙක තමයි ගැලපෙන්නේ. ඒතර මේක ප්‍රශ්නේ තිබුණේ තාමන් සෝල් චිහාචොල් නොසොන්දොයි ඉල්බුරල් කරින් ගොසිම්නිදා. ඒ කියන්නේ ඊළඟට තියෙන්නේ සෝල් වල උමන්දුම්රියේ මාර්ග සිටියේ මේ කොටසක ඇඳපු එකක්ලු. ඊළඟට තියෙනවා කරාතසු ඉන්නන් යොගන් ඕන යොගිම්නිකා. මාරු වෙන්න පුළුවන් ස්ටේෂන් එක බොඩ ස්ටේෂන් එක දානවා මේ පාරවල් දෙකෙන්. එතකොට ඒකට උත්තරේ වශයෙන් එන්නේ මේ කම්ජොන් කියන එක. එතකොට කම්ජොන් කියන එක උත්තරේ වශයෙන් තියෙනවා. උත්තරේ දෙකේ කම්ජොන් යොක්. එතකොට උත්තරේ දෙක එන 682 උත්තරය ඇවිල්ලා උත්තරේ දෙක.
683 ප්‍රශ්නය 683 ප්‍රශ්නය අපි බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ චදොන් ඉප්චුල්ගම් ගිරෝ තොනල් චද්ගොසිප්සම්නිදා. ඒ කියන්නේ චදොන් කියන්නේ ඔටෝ ස්වයංක්‍රීය ඉප්චුල්ගම් ගිරෝ කියන්නේ ATM මැෂින් එකෙන්. අපි මුදල් ගන්න ATM මැෂින් එකෙන් තොනල් චද්ගොසිප්සම්නිදා. තොනල් කියන්නේ සල්ලි චද්ගොසිප්සම්නිදා කියන්නේ ලබා ගැනීමට අවශ්‍යයිලු. ඒතොර සොයා ගැනීමට අවශ්‍යයි අපිට මෙතන මාරු කරන්න පුළුවන් ලබා ගැනීමට අවශ්‍යයි කියලා. ඊළඟට ඕන ගොසල් නුල්ලොය හම්නික්කා. ඕන ගොසල් කියන්නේ ඕන කියන්නේ මොන ගොසල් කියන්නේ තන නුල්ලොය හම්නික්කා. එබිය යුතුද කියලා අහන්නේ. එතකොට මේ මැෂින් එකේ මුදල් ලබා ගැනීමට අවශ්‍යයි. ඊට පස්සේ මෙයා කියනවා මොන තන අපි ඒ සඳහා එබිය යුතුද නුල්ලොය හම්නික්කා. එතකොට අපි බැලුවොත් මේකේ මේ ATM මැෂින් එකේ මෙනු එක මෙතන දීලා තියෙනවා. ATM මැෂින් එකට අපි ගියාම ඒකේ තියෙන මෙනු එක කොරියාවේ තියෙන මැෂින් එකේ මෙනු එක දීලා තියෙනවා. ඒතකොට මෙනු එකේ මේකේ තියෙනවා හ්යොන්ගම් චදොන් ඉප්චුල්ගම්ගි. ඒක කියන්නේ හ්යොන්ගම් කියන්නේ මුදල් කෑෂ්. ඊළඟට චදොන් කියන්නේ ස්වයංක්‍රීය ඉප්චුල්ගම් කියන්නේ ATM මැෂින් එක. එතකොට ඒකට අදාළව යටින් ලියලා තියෙනවා ඉබ්ගම් කියලා. ඉබ්ගම් කියන්නේ තැම්පතු. ඉබ්ගම් කියන්නේ තැම්පතු. ඊළඟට චුල්ගම් කියලා තියෙන්නේ මෙතන මුදල් ලබා ගැනීම. තැම්පත් කරනවා ඉබ්ගම් වලට දාලා තැම්පත් කරනවා ඊළඟට චුල්ගම් වලින් මුදල් ලබා ගන්නවා. ඊළඟට මේක චොහවේ කියලා තියෙන්නේ ශේෂය පිරික්සනවා. ගිණුමේ ශේෂය පිරික්සනවා. චොහවේ කියන්නේ ඒකයි. ඊළඟට කෙචාවා ඉජේ කියන්නේ ට්‍රාන්සැක්ෂන්. මුදල් අපි වෙනත් අංකයකට යවනවා. එතකොට කෙචාවා ඉජේ කියන්නේ මුදල් වෙනත් අංකයකට යවන බටන් එක. ඊළඟට තෝන්ජන් චොන්රි කියන්නේ අපේ බැංකු ගිණුමේ හිස්ටරි එක ලකුණු කරන්න පුළුවන්. එතකොට බැංකු පොත මාක් කරන්න තමයි මේ තොන්ජන් චොන්රි කියන එක අපි භාවිතා කරන්නේ. ඊළඟට අපි බැලුවොත් දැන් මේකේ ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ? ප්‍රශ්නේ තිබුණේ චදොන් ඉප්චුල්ගම් ගිරෝ තොනල් චද්ජොසිප්සම්නිදා. ඒ කියන්නේ චදොන් කියන්නේ ඔටෝ නැත්තම් ස්වයංක්‍රීය ATM එකේ. ATM එකෙන් තොනල් චද්ජොසිප්සම්නිදා. මුදල් ලබා ගැනීමට අවශ්‍යයි ඕන ගොසල් නුල්ලය හම්නික. මොන තැන එබිය යුතුද කියලා අහන්නේ. ඒතර මොන එක එබිය යුතුද කියලා අහුවට පස්සේ ඒකට අදාළව අපිට උත්තරය මෙතන අහුණා. අපිට උත්තරය අහුනේ චුල්ගම් කියන එක තමයි අපි වන්න ඕනේ. චුල්ගම් කියන බටන් එකේ බොත් තමයි අපිට මුදල් ලබා ගන්න පුළුවන්. මුදල් දානවනේ මුදල් ලබා ගන්නවා. එහෙනම් චුල්ගම් කියන බටන් එකේ බොන හරි. එහෙනම් ඒකේ උත්තරේ වශයෙන් දෙන උත්තරේ දෙකේ චුල්ගම් කියන වචනේ තියෙනවා. ඒතර චුල්ගම් කියන්නේ මුදල් ලබා ගැනීම සඳහා එබිය යුතු බටන් එක. ATM එකේ. ඒතකොට 683 එහෙනම් උත්තරය ඇවිල්ලා උත්තරය 2 වෙන්න ඕන. එහෙනම් 683 උත්තරය ඇවිල්ලා උත්තරය 2. හයසි 84 ප්‍රශ්නය 684 ප්‍රශ්නේ අපි බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ පග්මුල් ගුවන් අනේසෝ සජින් ගිරල් ඉර පොරසොම්නිදා. ඒ කියන්නේ පග්මුල් ගුවන් කියන්නේ කෞතුකාගාරයේ අනේසෝ කියන්නේ ඇතුලේදී සජින් ගිර කියන්නේ සජින් ගිර කියන්නේ කැමරාවක් ඉර පොරසොම්නිදා කියන්නේ නැති වුණා අතීත කාලේ. ඊළඟට කියනවා මෙොත්බොනරෝ කියන්නේ මොන අංකයට චොනාහය හම්නික්කා කෝල් කළ යුතුද කියලා අහන්නේ. හේයා හම්නික්ක කියන නිසා මෙතන කෝල් කළ යුතුද කියලා එක හැදෙනවා. එතකොට මේකේ අපි බලමු මේ පක්මුල් ගාන එකේ දීලා තියෙනවා දැන්වීමක්. අන්නේ දැන්වීම අපි බලමු මේකේ මොකද්ද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා පක්මුල් ගාන සිසොල් අන්නේ. පක්මුල් ගාන කියන්නේ කෞතුකාගාරයේ සිසොල් කියන්නේ පහසුකම් අන්නේ කියන්නේ තොරතුරු. එතකොට කෞතුකාගාරයේ පහසුකම් පිළිබඳ තොරතුරු දීලා තියෙනවා. එතකොට මේකේ දීලා තියෙනවා පළවෙනි ඩොට් එකේ තියෙනවා චුචා. චුචා කියන්නේ වාහන නැවැත්වීම. වාහන නැවැත්වීම කියන තැනට අපිට අංකයක් දීලා දෙනවා. ගුන්ගි ඉල් ඊ සම් සම්. ඊළඟට මේකේ දෙවෙනි ඩොට් එකේ දීලා තියෙනවා සික්තං. සික්තං කියන්නේ ආපනශාලාව. ආපනශාලාවේ අංකය දීලා තියෙනවා ගුන් ඊ ඉල් ඊ සම් කූ කියන අංකය දීලා තියෙනවා. ඊළඟට මේකේ තුන්වෙනි ඩොට් එකේ දීලා තියෙනවා යූසිල් මුල් පොගවන් සෙන්තෝ. ඒ කියන්නේ යූසිල් මුල් කියන්නේ නැති වුණ බඩු. පොගවන් කියන්නේ ලොකර් එක. සෙන්තෝ කියන්නේ මධ්‍යස්ථානය. එතකොට නැති වුණු බඩු හොයලා දෙන මධ්‍යස්ථානය කියන තමයි මේකේ තේරුම. යූසිල් මුල් පොගවන් සෙන්තෝ කියන්නේ නැති වුණු බඩු හොයලා දෙන මධ්‍යස්ථානය. එතකොට මොන හරි දෙයක් නැති වුණා නම් මෙතන ගිහින් තියෙනවා. ඒක තමයි මේකේ තේරුම. එතකොට මේකේ ඒ අංකය දීලා තියෙනවා ගුන්ගි ඉල්ලි සම් කියන අංකයට තමයි කෝල් කරන්න ඕන දුරකථනයෙන්. එතකොට ඊළඟට තියෙනවා මේකේ හතරින් ඩොට් එකේ තංජේ ක්වන්රාම් යේයක් ඊළඟට ඉරක් ගහලා අන්නේ කියලා. එතකොට තංජේ ක්වන්රාම් යේයක් කියන්නේ මොකද්ද? ඒක කියන්නේ
කණ්ඩායම් සංචාර වෙන් කිරීම හා ඊළඟට අන්නේ කියලා කියන්නේ තොරතුරු. එතකොට තංජේ ක්වන්රාම් කියලා කියන්නේ කණ්ඩායම් සංචාර, ඊළඟට යේයක් කියලා කියන්නේ වෙන් කිරීම, ඊළඟට ඒ වගේම අන්නේ කියලා කියන්නේ තොරතුරු. ඒක සඳහා කතා කරන්න ඕන ගුන් ඊ ඉල් ඊ සම් ගුන් සම් කූ වලට තමයි කතා කරන්න ඕන. ඒකට කතා කරනවා මේ කණ්ඩායම් සංචාර වෙන් කරා ගන්න හා ඒ වගේ ගණන් මින් පිළිබඳව තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තිබුණේ පක්මුල්ගන් අනේසෝ සජින්ගිරල් ඉරපරසොම්නිදා. ඊළඟට තියෙනවා මෙොත්බොනරෝ චොනාහය හම්නික්කා. ඒ කියන්නේ කෞතුකාගාරයේ ඇතුළේදී කැමරාවක් නැති වුණාලු. ඊළඟට කියනවා මොන අංකයට සඳහා කෝල් කළ යුතුද කියලා. ඒක හොයාගන්න. එතකොට අපිට මේකට කතා කරන්න ඕන. එහෙමනම් අපිට නැති වුණ බඩු හොයලා දෙන තැනට තමයි කතා කරන්න වෙන්නේ. එතකොට යූසිල් මුල් පොග්වන් සෙන්ටෝ එකට තමයි කතා කරන්න වෙන්නේ. ඒකේ දුරකථන අංකය ඇවිල්ලා තියෙන්නේ ගුන් ඊ ඉල්ලි සම්ගුන් සම්සා කියන අංකයට තමයි කතා කරන්න ඕනේ. ඒ උත්තරේ වශයෙන් දෙන උත්තරේ 3. උත්තරේ 3 තමයි ඒකේ අංකය තියෙන්නේ. එහෙනම් පෝන් අංකය. එතකොට මේකේ උත්තරේ 3 නිසා අපිට 684 උත්තරය ඇවිල්ලා උත්තරය 3. හැසිය සුපහ ප්‍රශ්නය හැසිය සුපහ ප්‍රශ්නය අපි බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තාමන් හංගු සරම්දරි මොග්නන් කොයිරල් චොසහන් පෙවමිනිදා. ඒ කියන්නේ තාමන් කියන්නේ ඊළඟට තියෙන්නේ හංගු සරම්දරි කියන්නේ කොරියන් ජාතිකයෝ, මොග්නන් කියන්නේ කන, කොයිරල් කියන්නේ පළතුරු, චොසහන් පෙවමිනිදා කියන්නේ පිළිඹු වන විමර්ශනය කරන ලද දැන්නීම් පූර්වක් කියලා කියන්නේ. පෙවමිනිදා කියන්නේ දැන්නීම් පූර්වක්. එතකොට චොසහන් කියන්නේ විමර්ශනය කරන ලද. එතකොට පළතුරු කෑම පිළිබඳ විමර්ශනය කරන ලද දස්තාරයක්. ප්‍රස්තාරයක් තියෙන්නේ. ඊළඟට මේකේ තියෙන්නේ හංගුක් සරම්දරි. හංගු සරම්දරි කියන්නේ කොරියන් ජාතිකයෝ, කාචන්මානි මොග්ඩන් ක්වයිරන් මෝසිම්නිකා. එතකොට හංගු සරම්දරි කියන්නේ කොරියන් ජාතිකයෝ, කාචන්මානි කියන්නේ ගොඩක්. වඩාත් මොග්ඩන් කියන්නේ කන, ක්වයිරල් මෝසිම්නිකා. ඒ කියන්නේ ක්වයිරන් කියන්නේ පළතුර, මෝසිම්නිකා කියන්නේ මොකද්ද? එතකොට ඊළඟට තියෙන්නේ කොරියන් ජාතිකයෝ කන පළතුරු පිළිබඳව විමර්ශනය කරන ලද ප්‍රස්තාරයක්. ඊළඟට ඒක කියනවා හංගු සරම්දරි. කොරියන් ජාතිකයෝ කාචන් මානි මොග්නන් ක්වයිරන් මෝසිමිකා. කොරියන් ජාතිකයෝ වඩාත් කන පළතුරු මොකද්ද කියලා අහන්නේ. එතකොට මේ පළතුරු මොකද්ද කියලා බලා ගන්න. මේකේ තියෙන මේ වටප්‍රස්තාරයක්. මේ වටප්‍රස්තාරයේ උඩම දීලා තියෙනවා හංගුගිනි මානි මොග්නන් ක්වයිර් කියලා. ඒක කියන්නේ හංගුගිනි කියන්නේ කොරියන් ජාතිකයෝ, මානි කියන්නේ ගොඩක්, මොග්නන් කියන්නේ කන, ක්වයිර් කියන්නේ පළතුරු. එතකොට ඒකට අදාළව මේකේ තියෙනවා වටප්‍රස්තාරයේ අපිට මාක් කරලා තියෙනවා මේකේ වැඩිම භාගයක් තියෙන පළතුරු තමයි අපි හොයාගන්න මේකේ ප්‍රශ්නේ තිබුණේ එහෙමයි. ඒතර මේ ඒ කන ප්‍රමාණයට වටප්‍රස්තාරයෙන් කොච්චර ප්‍රමාණයක් අයිති වෙනවද කියන එක තමයි මේ පළතුරේ නම දීලා තියෙන්නේ මේ වටප්‍රස්තාරය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේකේ කියුල් කියලා කියන්නේ දොඩම්. කියුල් කියන එකට තමයි වැඩිම ප්‍රමාණයක් මේ වටපස්තාරේ මාක් වෙලා තියෙන්නේ. ඒ වගේම පෝදෝ කියලා කියන්නේ මිදි, ඊළඟට සක්වා කියන්නේ ඇපල්, පේ කියලා කියන්නේ පෙයාස්, ඊළඟට පොක්සුන් හා කියලා කියන්නේ මොනවද? පොක්සුන් හා කියලා කියන්නේ පීස් කියන එක. මේ කම් කියලා කියන්නේ කොරියාවේ පළතුරක්. කොරියාවට ආවෙනිකයි. කම් කියලා කියන්නේ කම් කියලාම තමයි ඒවට කියන්නේ. ඊළඟට ගිතා කියලා කියන්නේ වෙනත් පළතුරු වර්ග. මේකේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා බලමු. ප්‍රශ්නේ තියෙන්නේ තාමන් හංගු සරම්දරි මොග්නන් ක්වයිරල් චොසහන් පෙවමිදා. ඒ කියන්නේ ඊළඟට තියෙන්නේ කොරියන් ජාතිකයෝ කන පළතුරු පිළිබඳව විමර්ශනය කරන ලද මෙන්න මේ වටප්‍රස්තාරයක්. ඊළඟට කියනවා හංගු සරම්දරි කාචන්මානි මොග්ඩන් ක්වයිරන් මුසිම්නිකා. ඒ කියන්නේ මේ කොරියන් ජාතිකයෝ වැඩිපුරම කන පළතුරු මොකක්ද කියලා ප්‍රශ්නය අහනවා. ඒතර වැඩිපුරම කන පළතුරු මේ වැඩිම වටපස්තාරේ වැඩිම කොටසක් නැත වැඩිම භාගයේ තියෙන පළතුරු තමයි වැඩිපුරම කන්නේ. ඒ කියන්නේ කියුල් තමයි කන්නේ. ඒතර මේක අඩුම එක නම් කම්. එතකොට ඒ විදිහට අපිට මේක හොයාගන්න පුළුවන්. එතකොට මේකේ නම් අපිට ප්‍රශ්නෙට උත්තරේ හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේකේ කියුල් කියන එක තමයි උත්තරේ වෙන්නේ. මොකද වටපස්තාරේ වැඩිම භාගයක් තියෙන්නේ කියුල් කියන එක. කියුල් කියන්නේ දොඩම්. දොඩම් වල තමයි කියුල් කියන්නේ. එහෙනම් ඒක තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් උත්තරේ තියෙන්නේ උත්තරේ කියුල් කියන වචනේ තියෙන උත්තරේ දෙකේ. ඒක කියන්නේ දොඩම් කියන වචනේ තියෙන්නේ උත්තරේ දෙකේ. එහෙනම් මේක ප්‍රශ්නෙට උත්තරේ ඇවිල්ලා 685 උත්තරේ ඇවිල්ලා උත්තරේ දෙක.
686 ප්‍රශ්නය 686 ප්‍රශ්නයක් බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ 저는 지하철 역에 있습니다. 저는 කියන්නේ මම 지하철 역에 කියන්නේ උමන්දුම්බි ස්ටේෂන් එකේ 있습니다 කියන්නේ ඉන්නවා. ඊළඟ කියන්නේ 서울 아파트에 가려면 몇 번 졸구로 나가야 합니까? ඒ කියන්නේ 서울 아파트 කියන්නේ දැන් 서울 කියන තට්ටු බිල්ඩින් එකකට 서울 කියන්නේ නම. ඒ කියන්නේ තට්ටු බිල්ඩින් එකට 가려면 가려면 කියන්නේ යාමට අවශ්‍ය නම් 몇 번 졸구로 몇 번 කියන්නේ කීයවෙනි අංකයේ තියෙන 졸구로 කියන්නේ පිටවීමේ දොරටුවෙන් 나가야 합니까? යා යුතුද කියලා අහන්නේ. එළියට යා යුතුද? එතකොට ඒකට අදාළව බැලුවොත් මේ මැප් එකක් වගේ එකක් දීලා තියෙනවා. ඒකේ සිටියමක් දීලා තියෙනවා. සිටියමේ තියෙන අපිට විවිධ ස්ථාන ඒ වගේම චිහාචල් ලෝක එකක් මැද මාක් කරලා තියෙනවා. එතකොට අපිට මේ චොල්ගුරු කියන එක මේකේ ඉල්බොන් චොල්ගෝ ඊළඟට ඊබොන් චොල්ගෝ එහෙම අපිට චොල්ගෝ 8ක් දීලා තියෙනවා. ඒ කියන්නේ පිටවීමේ දොරටු 8ක්. මේ උමන්දුම්ලි ස්ටේෂන් එකේ. එතකොට ඒකට අදාළව අපේ ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ ඇහුවේ මම ඉන්නවා කිව්වා උමන්දුම්ලි ස්ටේෂන් එකේ ඊළඟට කිව්වා 서울 아파트ේ. 서울 아파트ේ 가려면 몇 번 졸구로 나가야 합니까? කීවෙනි අංකයේ තියෙන පිටවීම දොරටුවෙන් එළියට යා යුතුද කියලා ඇහුවේ. එතකොට 서울 아파트 තියෙන තැන හොයාගන්න. 서울 아파트 තියෙනවා මේක ඇවිල්ලා බැලුවාම 서울 아파트 තියෙන්නේ යටම බලන්න 서울 아파트 තියෙනවා මේ සිටියමේ. එතකොට ඒකට එළියට යන්න නම් ඒක ළඟම තියෙන පිටවීම දොරටුව තමයි අපි හොයාගන්න ඕන. පිටවීම දොරටුව ළඟම තියෙන චිහාචල් යොක් එකේ 6 වෙනි පිටවීම දොරටුව තමයි මේකේ උත්තරේ වෙන්න ඕන. එතකොට යුග්බොන් චුල්ගෝ ඒ කියන්නේ 6 වන පිටවීම දොරටුවෙන් තමයි සෝල් අපාත් වලට යන්න පුළුවන්. සෝල් කියන තට්ටු නිවාස සංකීර්ණයට. එතකොට ඒකට යන්න නම් අපි 6 වෙනි චුල්ගෝ එකෙන් යන්න ඕන. එහෙනම් යුග්බොන් කියන එක තමයි නිවැරදි වෙන්නේ උත්තරේ 3 තියෙන එක. යුග්බොන් චුල්ගෝ වගෙන් තමයි අපි ඊට යන්න ඕන. එහෙනම් 686 උත්තරය ඇවිල්ලා උත්තරය 3. හයසිය අසූහත ප්‍රශ්නය 687 ප්‍රශ්නයක් බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ වේගුක් සරම්දරි චුවාහනන් 한국 음식을 조사했습니다. ඒක කියන්නේ මේ වේගුක් සරම්දරි කියන්නේ විදේශික ජාතිකයන් චුවාහනන් කියන්නේ කැමැතිම 한국 음식을 කියන්නේ කොරියන් කෑම 조사했습니다. කියන්නේ විමර්ශනය පිළිබඳ විමර්ශනයක් කළා අතීත කාලේ. ඊළඟ කියනවා වේගුක් සරම්දරි කාචන් චුවාහනන් 한국 음식은 무엇입니까? එතකොට වේගු සරම්දේ කියන්නේ විදේශික ජාතිකයන් කාචන් කියන්නේ වඩාත්ම චුවාහනන් කියන්නේ කැමති 한국 음식은 무엇입니까? කොරියන් කෑම මොකද්ද කියලා අහන්නේ. එතකොට 한국 음식 කියන්නේ කොරියන් කෑම 무엇입니까 කියන්නේ මොකද්ද? එතකොට අපි බලමු මේ තියෙන දැන්වීමෙන් මොකද්ද වැඩිපුරම මේ විදේශික ජාතිකයන් කන්න කැමති කෑම කියලා. මේකේ උඩින්ම ලියලා තියෙනවා වේගුගිනි චුවාහනන් 한국 음식. ඒක කියන්නේ විදේශිකයන් කැමති කොරියන් කෑම කියලා මාතෘකාව යටතේ අපිට දීලා තියෙනවා වට ප්‍රස්තාවයක් වගේ එකක්. ඒකෙත් තියෙනවා මේ වැඩිම කොටස තියෙන එක තමයි අපි හොයාගන්න. කාචන් කියන එක තිබිච්ච නිසා මේ ප්‍රශ්නේ කාචන් කියන්නේ වඩාත්ම. ඒතකොට අපි කෙලින්ම වැඩිම තියෙන එක හොයාගත්තා නම් හරි. එතකොට මේකේ ආයි කිව්වොත් මේකේ තියෙනවා වේගුවිනි චුවාහනන් 한국 음식 කියලා ආයි දීලා තියෙනවා. ඒ කියන්නේ විදේශිකයන් කැමති කොරියන් කෑම කියලා දීලා තියෙනවා. එතකොට ඒකේ බලන්න මේ කෑම වර්ග තියෙනවා කිම්පප් තියෙනවා කිම් කොලේ ඔතපු බත් වර්ගයේ ඊළඟට කල්බි තියෙනවා ඉලෑට කල්බි කියන්නේ ඉලෑට ඔය සත්තුන්ගේ ඉලෑට වෙනම කනවා ඒවා ඊළඟට පුල්කොගි කියන්නේ පුච්චපු මස්. ඒතර ඒකට 121ක ප්‍රමාණයක් percentage එක කනවා. ඊළඟට තියෙනවා මන්දුවා පින්තේතොක් කියලා. ඒතර මන්දු කියන්නේ නම් පැටිස් වගේ જાතියක්. පැටිස් වාගේ කියන්නේ හා. එතකොට මේ රොටියක් වගේ එකක් තමයි මේ එළවලු දාපු රොටියක් තමයි මේ පින්දෙතොක් කියලා කියන්නේ. ඒ වගේ කෑමක්. ඊළඟට මේ කිම්චිචිගේ කියලා කියන්නේ කිම්චි දාපු ඌරු මස් දාපු කෑමක්. එතකොට ඒක 107යි ගන්න. දැන් මේ ප්‍රතිශත බැලුවොත් කිම්පප් කනවා 113ක්, කල්බි කනවා ඉලෑට මස් එක ඒ වර්ගේ කනවා 117ක්, ඒ වගේම පුල්කොගි කනවා 121ක්, ඒ වගේම මන්දුවා පින්තෙතොක් කියන එක මන්දු කියන්නේ පැටිස් වගේ කෑමත්, ඒ වගේම අර රොටියකට එළවලු වගේ දාපු එකක් තමයි පින්තෙතොක් කියන්නේ. එතකොට ඒක කනවා 10%. ඒක කියන්නේ 10%ක්. ඒ වගේම කිම්චිචිගේ කනවා කිම්චි දාපු උරුමස් දාපු සුප් එක ඒක 7ක් කනවා 10%. එතකොට ඒ වගේ ප්‍රමාණ තමයි මේ මෙයාලා කන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ ඇහුවේ වේගුක් සරම්දරි. එතකොට විදේශික ජාතිකයන් චුවාහනන් 한국 음식은 조사했습니다. ඒ කියන්නේ මේ විදේශික ජාතිකයෝ කැමති කොරියන් කෑම
විමර්ශනය කළාලු. ඒකේ වේගුක් සරම්දරි කාචන්චු වාහනන් හංගුක් අම්සිගන් මුසිම්නිකා විදේශික ජාතිකයන් වඩාත්ම කැමති කොරියන් කෑම මොකද්ද කියලා අහුවට පස්සේ මේකේ වඩාත්ම පර්සන්ටේජ් එකක් නැත්නම් වඩාත්ම ප්‍රතිශතයක් කන දේ තමයි මේකේ අහන්නේ උත්තරේ වශයෙන්. ඒ කියන්නේ වඩාත්ම කැමති වැඩි ප්‍රතිශතයක් තියෙන එකනේ. ඒතකොට ඒකට අදාළ වෙන්නේ පුල්කොගි. පුල්කොගි කියන්නේ පුච්චපු මස් 121ක් ප්‍රමාණයක් කනවා. ඒතකොට 121 ප්‍රමාණයක් කන්නේ පුල්කොගි නිසා උත්තරේ වෙන්නේ පුල්කොගි තියෙන තැන හොයාගන්න. උත්තර වලින් උත්තරේ තියෙන්නේ උත්තරේ 3 එහෙනම් 687 උත්තරය ඇවිල්ලා උත්තරේ 3. හයසි 80ට ප්‍රශ්නය 680ට ප්‍රශ්නය අපි බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තාම්පයෝනන් මුජිකසි තොන්හා රේංවල් නතානෙන් ගොසිම්නිදා. ඒ කියන්නේ තාම්පයෝනන් කියන්නේ ඊළඟට තියෙන මේ ප්‍රස්තාරය මුජිකසි කියන්නේ මුජික කියන කෙනාගේ තොන්හා කියන්නේ දුරකථන ඇමතුම් තොන්හා රේංවල් කියන්නේ දුරකථන ඇමතුම් භාවිතය රෙහොන් එක. ඒ කියන්නේ දුරකථන භාවිතය පිළිබඳව ප්‍රමාණය නතානෙන් ගොසිම්නිදා. නතානෙන් කියන්නේ දක්වන ගොසිම්නිදා කියන්නේ දෙයක්. එතකොට ඊළඟට තියෙන්නේ මුජික කියන කෙනාගේ දුරකථන භාවිතය දක්වන දෙයක්. ඒක කියන්නේ මේ කියන ප්‍රස්තාරයක්. ඊළඟට තියෙනවා චොන්හාරල් කාචන් මානි සයොන්හන් යෝයිරන් ඔන්ජෙම්නිකා. ඒක කියන්නේ කාචන් මානි කියන්නේ මෙතන වඩාත්ම වැඩියෙන් සයොන්හන් කියන්නේ භාවිතා කරන යෝයිරන් කියන්නේ දවස ඔන්ජෙම්නික කියන්නේ කවද්ද කියලා අහන්නේ. එතකොට චොන්හාරල් කාචන්මානි සයොන්හන් යෝයිරන් ඔන්ජෙම්නික කියන්නේ දුරකථනය වඩාත්ම වැඩියෙන් භාවිතා කරපු දවස මොකද්ද කියලා ප්‍රශ්නේ අහන්නේ. එතකොට ප්‍රස්තාරයට ගියාම ප්‍රස්තාරයේ උඩම තියෙනවා තොන්හාරයොන් කියන එක තියෙනවා. ඒකේ කියන්නේ චොන්හා කියන්නේ දුරකථන තොන්හාරයොන් කියන්නේ භාවිතා කරපු ප්‍රමාණය. එතකොට දුරකථනය භාවිතා කරපු ප්‍රමාණය කියලා උඩින් තියෙනවා. ඒකට අදාළව යටින් තියෙනවා මේ කියන ප්‍රස්තාරය. මේකේ තියෙනවා වොල් හා සූ මොක් කම් තෝ ඉල් කියලා කියන්නේ ওই දින 7. ඒ දිනට අදාළව තියෙනවා මේ ප්‍රමාණය වාර ගන්න. එතකොට යෝයිල් පොල් තොන්හාරයන්. ඒ කියන්නේ මේ දුරකථනය මේ දිනයට අනුකූලව භාවිතා කර ප්‍රමාණය තමයි මේ තියෙන ප්‍රස්තාරයේ මේ තියෙන ටවර් වලින් අපිට පේන්නේ. ඒතර වැඩිම අපි බලන්න ඕන දැන් මේකේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ බැලුවාට පස්සේ මේකේ තියෙනවා තාම්පයෝනන් මුජිකසි තොන්හාරයන්ල් නතානෙන් ගොසිම්නිදා. ඊළඟට තියෙන්නේ මොකද්ද මේ ඊළඟට තියෙන පූර්ව මුජික කියන කෙනාගේ දුරකථනයේ භාවිතය පිළිබඳ දක්වන මේ කියන ප්‍රස්තාරයක් තිබුණේ. ඒකට අදාළව චොන්හාරල් කාචන්මානි සයොන්හන් යෝයිරන් ඔන්ජෙම්නිකා. ඒ කියන්නේ මේ දුරකථනය වඩාත්ම වැඩියෙන් භාවිතා කළ දිනය මොකක්ද කියලා. නැත්තම් දවස මොකක්ද කියලා අහන්නේ. ඒතකොට මේ දවස ඇහුවට පස්සේ දවස හොයාගන්න පුළුවන් වැඩිම උස ටවර් එක තියෙන තැන. වැඩිම උස ප්‍රස්ථාරයේ ටවර් එක තියෙන තැන. ඒතකොට ඒක කම්යෝයිල් වල තියෙන්නේ. වැඩිම උස තියෙන්නේ කම්යෝයිල්. ඒක 20 වතාවටත් වඩා ගිහිල්ලා තියෙන 25 වෙනි වතාවට අඩුවෙන්. ඒතකොට 20 වතාවටත් වැඩියෙන් දුරකථනයේ භාවිතා කරපු දවස තමයි වඩාත්ම වැඩියෙන් භාවිතා කළ දවස. ඒතකොට ඒ දිනේ වශයෙන් එන්නේ යට තියෙන කම්යෝයිල් කියන එක. කම්යෝයිල් කියන්නේ සිකුරාදා. එතකොට මේකේ උත්තරේ අපි කම්යෝයිල් කියන එක හොයාගත්තා නම් හරි. එතකොට 688 එහෙනම් කම්යෝයිල් කියන එක උත්තරේ තියෙන උත්තරේ 3. එහෙනම් 688 උත්තරය ඇවිල්ලා උත්තරේ 3. හයසි 89 ප්‍රශ්නය 689 ප්‍රශ්නය අපි බලමු ප්‍රශ්නේ මොකක්ද දෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අනෙන් ඒසෝ වේගුක් තොනල් හංගුක් තොනරෝ පකුරයෝග හම්නිදා. අනෙන් ඒසෝ කියන්නේ බැංකුවක සිට වේගුක් තොනල් කියන්නේ විදේශික මුදල් හංගුක් තොනරෝ කියන්නේ කොරියන් මුදල් වලට පකුරයෝග හම්නිදා කියන්නේ මාරු කිරීමට අවශ්‍යයිලු. ඊට පස්සේ කියනවා ඔදිරෝ කය හම්නිකා. කොහාට යා යුතුද කියලා අහන්නේ. එතකොට කොහාට යා යුතුද කියලා අහනවා විදේශීය මුදල් කොරියන් මුදල් වලට මාරු කිරීමට. ඕක තමයි ප්‍රශ්නේ. එතකොට අපි මේකේ පළවෙනි එකේ තියෙන වචනයක් මේ බෝඩ් එකේ යන වචනයක් ලියලා තියෙනවා. මේ වචනේ බලමු මොකක්ද කියලා. මේකේ තියෙන්නේ සොංගම් කියලා. සොංගම් කියන්නේ මුදල් යැවීම. මුදල් යැවීමට කියන කෙලිම වචනේ සොංගම්. එතකොට ඒක උත්තරේ වෙන්න බෑ. ඊළඟ මේකේ දෙකේ තියෙන්නේ යෙගම්. යෙගම් කියන්නේ තැම්පත් කිරීම. මුදල් තැම්පත් කිරීම. එතකොට ඒකත් වෙන්න බෑ. ඊළඟට මේකේ තුනේ තියෙන්නේ තේචුල්.
තේචුල් කියන්නේ ණය. ණය ලබා ගැනීම. එතකොට ඒකත් වැරදි. ඊළඟට හතරේ තියෙනවා ෆන්ජොන්. ෆන්ජොන් කියන්නේ මුදල් මාරු කිරීම. ඒ කියන්නේ එක්ස්චේන්ජ්. කරන්සි එකක් තවත් කරන්සි එකට මාරු කිරීම ෆන්ජොන් කියලා තමයි කොරින් වලින් කියන්නේ. එතකොට මුදල් මාරු කිරීම ෆන්ජොන් තනි වචනය. එහෙනම් ඒක තමයි උත්තරේ වෙන්න ඕන. එතකොට මේකේ ප්‍රශ්නේ තිබුණේ අනෙන් ඒසෝ වේගුක් තොනල් හංගුත් තොනර පකුරයෝග හම්නිදා ඔදිරෝ කය හම්නික්කා. එතකොට බැංකුවක සිට විදේශීය සල්ලි කොරියන් මුදල් වලට මාරු කිරීමට අවශ්‍යයි කොහාට යා යුතුද කියලා ප්‍රශ්නේ තිබුණේ. ඒකට උත්තරේ වශයෙන් ඉන්නේ උත්තරේ 4 ෆන්ජොන්. ෆන්ජොන් කියන්නේ හන්ජොන් තියෙන කවුන්ටරෙට ගියා නම් අපිට මේක මාරු කරගන්න පුළුවන්. එහෙනම් උත්තරේ 4 වෙන්න ඕනේ. එහෙනම් 689 උත්තරය ඇවිල්ලා උත්තරේ 4. හැසි අනුව ප්‍රශ්නය අප බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තාමන් පොංගොනි චින්ද්‍ර සිගන් අන්නේ පනිමිනිදා. ඒ කියන්නේ තාමන් කියන්නේ ඊළඟට තියෙන්නේ පොංගොනි කියන්නේ රෝහලක, චින්ද්‍ර සිගන් කියන්නේ ප්‍රතිකාර කරන වේලාව, අන්නේ පනිමිනිදා කියන්නේ තොරතුරු පූර්වක්. නැත්නම් දැන්වීම් පූර්වක්. එතකොට තාමන් පොංගොනි චින්ද්‍ර සිගන් අන්නේ පනිමිනිදා කියන්නේ ඊළඟට තියෙන්නේ රෝහලක ප්‍රතිකාර කරන වේලාව පිළිබඳ දැන්වීම් පූර්වවලු. ඊළඟට කියනවා තාම්ජුන් චින්ද්‍රරල් පදල්සු ඉන්නන් සිගණන් ඔන්ජිම්නිකා. ඒ කියන්නේ තාම්ජුන් කියන්නේ ඊළඟට තියෙන ඒ වගේන් චින්ද්‍රරල් පදල්සු ඉන්නන්. චින්ද්‍රරල් කියන්නේ ප්‍රතිකාර පදල්සු ඉන්නන් කියන්නේ ලබා ගන්න පුළුවන් සිගණන් කියන්නේ වේලාව ඔන්ජිම්නිකා. ඔන්ජිම්නිකා කියන්නේ කවද්ද? එතකොට ඒකට අදාළව මේ දීලා තියෙනවා මේ දැන්වීම් පූර්ව. ඒ දැන්වීම් පූර්වට අදාළව මේකේ තියෙන උඩින්ම චින්ද්‍ර අන්නේ. චින්ද්‍ර අන්නේ කියන්නේ ප්‍රතිකාර තොරතුරු, ප්‍රතිකාර පිළිබඳ තොරතුරු. මේකේ තියෙනවා යටින් පොංගිල් කියලා. පොංගිල් කියන්නේ සතිය දිනවල මේකේ තියෙනවා ඕජොන් යොල්සි පුතෝ ඕහු යොසොසිකාජි. එතකොට පොංගිල් සතිය දිනවල පෙරවරු 10 ඉඳන් පස්වරු 6 දක්වා තමයි ප්‍රතිකාර ගන්න පුළුවන්. එතකොට මේකේ ඊළඟට තියෙනවා චොම්සිම්සි ගන්න ඕහු හාන්සි පුතෝ ඕහු තූසිකාජි. එතකොට මේ කියලා කියන්නේ චොම්සිම්සි ගන්න කියන්නේ දහවල් කෑම වේලාව පස්වරු 1 සිට පස්වරු 2 දක්වා. එතකොට පැයක් ප්‍රතිකාර ගන්න බෑ. ඉතින් ඒක තේරෙනවා. ඊළඟට මේකේ තොයෝයිල් ඕජොන් යොල්සි පුතෝ ඕහු තූසිකාජි. එතකොට තොයෝයිල් කියන්නේ සෙනසුරාදා කියන දවසේදී පෙරවරු 10 ඉඳන් පස්වරු 2 දක්වා තමයි මේකේ ප්‍රතිකාර ගන්න පුළුවන්. ප්‍රතිකාර ගන්න එන්න පුළුවන්. එතකොට මේකේ චොම්සිම්සිගන් ඔප්සම්. ඒ කියන්නේ සෙනසුරාදා දෙකට ඉවර කරන නිසා චොම්සිම්සිගන්. චොම්සිම්සිගන් කියන්නේ දහවල් කෑම වේලාව ඔප්සම් නැති කියලා තියෙනවා. එතකොට දහවල් කෑමක් වේලාවක් නැහැ. දහවල් කන්නේ නැහැ. එතකොට චොම්සිම්සිගන් ඔප්සම් කියන්නේ දහවල් කෑමක් නැහැ කියන එකයි. ඊළඟට මේකේ ඉරවිල් කොන්හුවිල් හියුජින් කියලා තියෙනවා. එතකොට ඉරවිල් කියන්නේ ඉරිදා කොන් හියුජින් කියන්නේ රජේ නිවාඩු දිනවල. එතකොට මේකේ ඉරිදා ඒ වගේම රජේ නිවාඩු දිනවල හියුජින් කියන්නේ නිවාඩුයි කියලායි තියෙන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ තිබුණේ තාමන් පොංගොනි චින්ද්‍රෝ සිගන් අන්නේ පනිමිදා. ඒ කියන්නේ ඊළඟට තියෙන්නේ රෝහලක ප්‍රතිකාර කරන වේලාව පිළිබඳ දැන්වීම් පුරවා තාම්ජුන් චින්ද්‍රල් පදාසු ඉන්නන් සිගනන් ඔන්ජිම්නිකා. ඒ කියන්නේ ඊළඟට තියෙන ඒ වගේන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වේලාව මොකද්ද කියලායි තමයි අහන්නේ. නැත්තම් වේලාව කුමක්ද? ඔන්ජිම්නිකා. එතකොට මේ තියෙන ඒ වගේ අපිට වේලාව ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වේලාව මොකද්ද කියලා බැලුවොත් බලන්න මේකේ පළවෙනි උත්තරේට තියෙන්නේ වරවිල් ඕජොන් අහොප්සි. එතකොට වරවිල් කියන්නේ සඳුදා, ඕජොන් කියන්නේ පෙරවරු, අහොප්සි කියන්නේ 9. එතකොට සඳුදා පෙරවරු 9 කියන එකට අපිට ප්‍රතිකාර ගන්න පුළුවන්ද? බෑ. එතකොට මේකේ පොංගිල් ඕජොන් යොල්සි පුතෝ ඕහු යොසොච්චිගජි තමයි මේකේ ප්‍රතිකාර කරන්නේ. ඒ කියන්නේ 10ට පටන් අරන් උදේ 10ට පටන් අරන් 6ට තමයි ඉවර වෙන්නේ. උදේ 10ට පටන් අරන් 6ට ඉවර වෙනවා නම් මේකේ සඳුදා උදෑසන 9 කියන වෙලාවට අපිට ප්‍රතිකාර ගන්න බෑ වහලා තියෙන්නේ. ඒතකොට ඒක වැරදි. ඊළඟට මේකේ දෙකේ තියෙන්නේ මොග්ගවිල් ඕහු යොදොල්සි. ඒක කියන්නේ මොග්ගවිල් කියන්නේ බ්‍රහස්පතින්දා ඕහු කියන්නේ පස්වරු යොදොල්සි කියන්නේ 8. ඒතකොට 8 වෙනකම් මේකේ ප්‍රතිකාර කරන්නේ අන්තිම වෙලාව තියෙන්නේ සතිය දිනවල. මොකද බ්‍රහස්පතින්දා කියන දිනයත් සතිය දිනයක් නිසා 8 වෙද්දි මේක වහනවා. 6 වෙනකොට මේක වහනවා. ඒ නිසා 8ට ප්‍රතිකාර ගන්නත් බෑ. ඒකට එකක් වැරදි. ඊළඟට මේකේ තුනේ තියෙන්නේ තොයෝවිල් ඕහු හංසි. ඒක කියන්නේ සෙනසුරාදා පස්වරු 1. ඒතකොට සෙනසුරාදා පස්වරු 1 කියන එකේ අපි ප්‍රතිකාර ගන්න පුළුවන් වෙලාවක්. මොකද තොයෝවිල් ඕජොන් යොල්සි පුතෝ ඕහු තුෂිකජි මේකේ ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒතකොට චින්ද්‍ර අන්න එකේ තියෙනවා. එතකොට 10 ඉඳන් 2 වෙනකම් ගන්න පුළුවන්. 10 ඉඳන් 2 ඇතුළත තමයි මේ 1 කියන එක තියෙන්නේ. ඒතකොට 1 කියන එක තියෙන්නේ 10යි 2යි අතර. ඒතර ඒ වෙලාවේදී අපිට ප්‍රතිකාර ගන්න පුළුවන්. එහෙනම් තුනේ තියෙන තොයෝවිල් ඕහු හංසි කියන උත්තරය නිවැරදි. ඊළඟට මේකේ හතරේ තියෙන්නේ ඉරවිල් ඕහු තූෂි.
ඉරෝයිල් කියන්නේ ඉරිදා, ඕහු කියන්නේ පස්වරු, තූෂි කියන්නේ දෙක. එතකොට ඉරිදා පස්වරු දෙක. ඉරිදා පස්වරු දෙකට අපි කොහොම ප්‍රතිකාර ගන්න බෑ. මේකේ තිබුණා ඉරවිල්, කොන්හිවිල්, හියුජින් කියලා. ඒක කියන්නේ ඉරිදා ඒ වගේම රජේ නිවාඩු දවස්වල නිවාඩුයි කියලා තිබුණා. එහෙනම් අපිට මේකේ උත්තරේ වශයෙන් ගන්න වෙන්නේ උත්තරේ 3 තොයෝවිල් ඕහු හන්චි. මේකේ ප්‍රශ්නේ තිබුණේ තාමන් පෙයොන්වනි චින්රසිකන් අන්නේපන් නිමිදා. ඒ කියන්නේ ඊළඟට තියෙන රෝහලක ප්‍රතිකාර කරන වේලාව පිළිබඳ දැනීම් පුරුවක්. ඒකේ තියෙනවා ඊළඟට තාම්ජුන් ජෙනරල් පදාසු ඉන්නන් සිගනන් ඔන්ජෙම්නිකා. ඒ කියන්නේ ඊළඟට තියෙන වගේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වෙලාව මොකද්ද කියලා අහුවට පස්සේ එහෙම වෙලාවක් තිබුණේ මේ උත්තර වලින් උත්තරේ 3 තොයල් ඕහු හන්චි. ඒ කියන්නේ සෙනසුරාදා පස්වරු 1. එහෙනම් උත්තරය උත්තරේ 3. එහෙනම් 690 උත්තරය ඇවිල්ලා උත්තරේ 3. අදට කරන්න තිබිච්ච ප්‍රශ්න 10 මිනිත් අවසానයි. එහෙමනම් ඔයාලා කොරියන් සසවිය channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, නොදන්න දෙයක් තියෙන අනිවාර්යෙන් comment කරලා අහන්න. එහෙමනම් ඔබට සුබ දවසක්.